වාකු ඇයි කියන්නේ බයවෙන් දෙපා කියලා ඒයිවලට මං ඒයිවලට බයවෙන්න එපා කියලා කියන්න තාම කට්ටිය මේ දැකලා තියෙන්නේ ලාජ් ලංවේජ් මොඩල්ස් මට ඒයි කොහොමද යස් කරන්න පුළුවන් මගේ බිසිනස් එක ඉස්සරහට ග්‍රෝ කරන්න පලවෙනි එක වාට ග්‍රෆික් ඩිසයින කෙනෙක් නම් මට ප්‍රොම්ටේකින් ගහලමයි ග්‍රෆික කාදාගන්න ඕන මංගද ග්‍රෆික් ඩිසයින කෙනෙක් හය කරන්න ඕනෙද ඒක හරි හැබැයි සහ ඒක දැම මේ අලුතෙන් ඇවිල කියන්න ඕන දෙයක් නෙම මට එක්ම්පල් දෙන්න ඒවල something that shocked you also මම ශොක්කුණේ 2017දී ඊළඟ අවුරු පහේදී කොහෙද ඒවල ඔපචනිටස් තියෙන ඒ අයිවල තියෙන ඔපර්චනිටස් ගොඩක් වෙලාට දැන් කෝමද හරියට ප්‍රොම් කරන්න ඒක හරිම සිම්පල් පලවින් ස්ටෙප් නම්බ 1 Welcome to the Better Podcast. ජීවිතේ දිනපු අයගෙන් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න. මලින්ද අලහකෝන්. Hello. Welcome to the show. Hello. Thanks for having me. මේ වීඩියෝ එක බලන කෙනෙක් ඔයාව දන්නේ නැත්තම් අපි ගොඩක් අය දන්නවා. නමුත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයා කොහොමද ඔයාව ඒ කෙනාට හඳුන්වලා දෙන්නේ? මම ටීචර් කෙනෙක්. සයින්ස් කමියනිකේට කෙනෙක් මගේ ජොබ් එක කොම්පලෙක් අයිඩියා සිම්පලිෆයි කල දෙන එක මගේ ෝඩියන්ස එකට රයි් මේ විඩියෝ ඇත මේ පොඩ්කාස් එක මම පොඩ ප්‍රිපෑවෙද්දි ගොඩක් එක්සයිටිං හොද අපි කතා කරන්නවා ටෙක් ඒයි හැමදාම කතා කරන දෙවල් අපි හිතුම අපි අලුත් පැත්තක් ගණ්ඩ පුළුවන් කිය ගොඩක් ඒ ගැන මේ දසර කතා වෙනවා ළඟදී ආපු රීසන් ඩෙවලප්මන්සින් ටෙක් රයි් ඒවලින් අපේ ඩේටුවේ ලයි් එක වෙනස් වෙන දේවල් ඔයා මොනාද දකින්නේ එහෙමව නිතරම් වෙනවා ඒගෙන මගේ ඩේටුඩේ ලයි් එක වෙනස් වෙන වන නිතරම් වෙනවා හැබැයි මම හිතනවා මුලින්ම අපි මේ ඒයි ගැන මුලින්ම දැනගත චඩ්ජිපිටියාවමන හැබැයි ගොඩ වෙලාවට මිනිස්සු තාම දන්න චඩ්ජිපිටි වලට වඩා එක වැඩවලට හොඳ ටූල්ස් තාව වෙන වෙනම තියෙනවා කියලා ඒවයි ව්‍යනස්සක එන්න වැඩි වෙනවා ඒක සමහට මීලක මාස කීපේ අපට ත්‍රශ්වෝල්ඩ එකක් දකින්න පුළුවන්ගේ ලෝක පොපියලම අයක චඩ්ජිපිටන එක ඩීතරෝන් වෙයි ඊලක මාස කීපේදී සමහට මේ කතා කරත්තක ඩීතරෝන් වෙලාද දන්න දෙයක් දැනකරදම කියන්නේ නෑ මට ට්‍රජෙක්ට්‍රික ඕන කෙනට පේ නොයි ප්‍රස්ථාර බැලුවම ට්‍රජෙක්ට්‍රීක මේ Google ජෙමිනයි ඩීතරෝන් කරයි චඩ්ජිපට මොකද මේ ඒ ඇත්තරම හොඳයි දැන් ඉස්සර මීට අවුරුදු කීපයකට කලින් මගේ යාලුහෙ මහනවා මේ ඇයි මේ Googleලට මේ ඒයි කරගන්න බැරි මෙච්චර ලොකු කම්පනයක් වෙලා සර්චින් ඩෙක්ක තියෙනවා YouTube තියෙන එකට ඔක්කොම තියෙන අයිමක මේ පරදින්නේ කරන හැමටම අප්සෙට් වෙන්න කියලා හැබැයි ඒගොල ගාන්ට වැඩි ඕගනයිස් කරගෙන කරනවා මේ ති එකට හේතුව මහිතන්න ඒගොලන්ගේ හෙඩෝෆයි ඩෙමිස සාබිස් ඩෙමිස සාවිස් කියන්න මහිතන විදිර මේ පිලායි ග්‍රහලෝක ඉන්න නිකන් ඒයිවල සුපිරිම් වැඩ්ඩ එයාගේ පොඩ්ඩක් සීන්නක තිබුණ ඇර එයා බැලුවේ ඒයිවලින් අර රියල් ප්‍රබ්ලම්ස් විසඳන්න නිකං කැන්සවලට බෙහෙතක්වා ගන්න පුළුවන්ද එමනත්තම් ප්‍රෝටීන් ෆෝල්ඩින් ප්‍රබ්ලම අපිට විසඳන්න පුළුවන්ද එහෙ මේවා මෙහමනතු මේ නිකන් ඊමේල් එක ට්‍රිප්ලයි එකක් හදන් ටූල්ලයක් හදන්නයට ෆෝකසකත් තිබුන්න හැබැයි ඒකත් ෆිගරව් කරගෙන තියෙනවගේ පේනවාගේ ටීම ගත් එක් දැන් ගොඩ වෙලාවට ඊළඟ මාස කීපේදි චඩ්ජිපට ලෝක පපියලම ඒයි ටූල්ලක් කෙනගෙන් ඩීතරෝන් වෙලා Google ජෙමිනා එතැන්ටයි මන ප්‍රශ්නය තින දැ මම සා අපි ගොඩක් අය අද වෙන එද ඒ ඩවාන්ස කල ශොක් වෙන දෙම ළඟද අපපු අපිතු වෝත්‍රී වගේ ටූල්ල එක වචන ටිකක් දැම්මහම විඩිය එකක් කියන අපි ගොඩක් ශොක් දවා මේ ෆිල් එක දෙදස් සෑහන කාලයක් ඉදල තියෙනවා ඔයා ශොක් වෙච්ච දෙයක් මොකද වත් හිතපනස දෙයක් මට එක්ම්පල් දෙන්න ඒවල something that shocked you also right මම ශොක්කුණේ 2017දී Google එක රිලීස් කරා මේ මකන රීසන්ටලිම ශොක් වෙච්ච එක මේක ඊට කලින් ශොක් වෙච්ච තැන්කී පැත්වන බත්ම ටිකට ඉතිහාසට යන්න දෙදස් දාහතේදී Google එක රිසර්ච් අස්ල සෙට් එකක් රිසර්ච් පේප එකක් පබ්ලිෂ් කරා attention is all you need කියලා මේක බලන කටීටන හවාගෙන කියවන්න කම්පියුටර් සයන්ස් ගැන ඉන්ට්‍රෙස්ටඩ් නම් ඒ රිසර්ච් පේප එක කියවද්දී අපිට තිබිච්ච ප්‍රශ්නයක් කම්පියුටර් සයන්ස් ෆීල්ඩ් එකේ ලොකු ප්‍රශ්නයක් මේ භාෂාව කියන්නේ හරි රේඛීය දෙයක් අකුරු ගොඩක් එකතු වෙලා වචනයක් හැදෙනවා වචන ගොඩක් එකතු වෙලා වාක්‍යයක් හැදෙනවා වාක්‍ය ගොඩක් එකතු වෙලා ඡේදයක් හැදෙනවා ඒක මික්ස් අප් කරන්න බෑ අපිට ඒක ඒ පිළිවෙලට වෙන්න ඕන මේක ආයිත් මේ වෙන වෙන පිළිවෙලකට මේක ගන්න බෑ
ඒහින්දා වැඩේ හිරවෙලා තිබුණ මේ ලැංවේජ් මොඩල්ස් අපිට ටියවුන් කරගන්න බෑ මොකද මේ රේකිය බවහින්ද අපි හැම වැඩක්ම ස්පීඩ් කරගන්න පැරලයිස් කරන ට මේක පැරලයිස් කරන්න පැරලයිස් කරතේ මීනික ලස් වෙනවා ඉතින් ඒකට ක්‍රමයක් වාගත් ඇති මේ ක්‍රමේම විස්තර කරන ටියක් තාක්ෂණිකයි එකල ක්‍රමයක් වාගත්තා මේ සරල වශයෙන් කිවොත්තේ මේකට ක්‍රමයක් සහ දෙනුව රෙප්‍රසන්ට් කරන්න ක්‍රමයක් වාගත්තා ක්‍රමයක් යෝජනා වුණා එතකොටන්න අපිට තේරුණා මේ පැත්තේ තියෙන ලොකු ප්‍රොසෙසින් පාව එකක් දැන් අපිට පුළුවන් ලැංග්වේජ් එක පැරලයිස් කරලා වේගෙන් ප්‍රොසෙස් කරන්න එතකොට ඉස්සර තිබිච්ච ලැංග්වේජ් මොඩල්ස් ලාර්ජ් ලැංග්වේජ් මොඩල්ස් වලට ස්කේල් කරන්න පුළුවන් කියලා ඒක මම දැකපු නිකන් අනිත් එක නිකන් ටයිටල් එකකුණත් නිකන් සාමාන්‍ය රිසර්ච් පේපර් එකකට අපි නිකන් කැචි ටයිටල්ස් ඒක එච්චර දාන්න දැන් නම් දානවා attention is all you need කියලා තිබුණේ attention mechanism එක ගැන තමයි රිසර්ච් පේපර් එක පුරාම තිබුණේ ඒක මට නිකන් ෆොටි නිකන් අර චිල්සෙන් නිකන් ශාමරු කියලා හිතන මොමන්ට් එකක් එකක් ඊට කලින් එකක් තිබුණා බ්‍රිටිෂ් කම්පැනි එකක් තුන ඩීප් මයින්ඩ් කියලා දැන් ඒක අයිති Google ලට ඒගොල්ලෝ ප්‍රූව් කරලා පෙන්නවා පිරිසුදු තර්කයෙන් ලොජිකලි කරන්න පුළුවන් වැඩ කම්පියුටරයට කරන්න පුළුවන් අපි දන්නවනේ හැබැයි මිනිස්සු ගොඩක් වැඩ කරනවානේ ගට් ෆීලිං එකට ඒවත් කම්පියුටර් වලට කරන්න පුළුවන් කියලා really ගට් ෆීලිං එකත් රිප්ලේස් කරන්න පුළුවන් ඒක ගොඩක් කල් දැන් අවුරුදු 10කටත් වඩා වැඩි එක්කලා මම ඒක දැනගෙන හිටියේ ඔව් මේ ඒකේ අපිට ඒක කරන්න නම් අපි බලන්න ඕන අපි ගට් ෆීලිං කරන වැඩක් වෙන්න ඕන ඒකම කම්පියුටරයකටත් කරන්න පුළුවන් වෙනවා අපි දෙන්නටම එකතුලා කරන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම එකක් අපි ගත්තොත් එහෙම චෙස් ගත්තොත් චෙස් ගට් ෆීලිං එක නෙමෙයි අපි කරන්නේ අපිට පුළුවන් චෙස් වල තියෙන probability domain එකම හිතලා ඉවර කරන්න හැබැයි මොකක් හරි බෝඩ් ගේම් එකක් තියෙනවා නම් probability domain එකම හිතලා ඉවර කරන්න බැරි එහෙම ගේම් එකක් තියෙනවා චයිනීස් ඔය නරුටෝ එහෙම බලන කට්ටිය දන්න ගෝ කියලා ගේම් එකක් තියෙනවා කළු පාටයි සුදු පාටයි ඩොට් ඩොට් තියෙන ඒක බෝඩ් එකේ ඒරියා එකක් කැප්චර් කරන්න තියෙන්නේ ඒකේ possibilities කීයක් තියෙද කියලා අපිට හිතා ගන්න බෑ ගොඩක් අය කියනවා මේ මුළු විශ්වයේම තියෙන සියලුම පරමාණු ගණනටත් වඩා ඒකේ possibilities වැඩි කියලා. ඒ කියන්නේ ඒක brute force කරලා වැඩේ කරන්න බෑ දැන්. ඒක කරන්න වෙන්නේ intuition එකෙන්, gut feeling එකෙන්. කම්පියුටර් එකකට පුළුවන් නම් එහා පැත්තේ ඉන්න human beat කරන්න මේ පැත්තේ ඉඳන් play කළා. එහෙනම් අපිටත් හිතත හැකි කම්පියුටර් එකට gut feeling එක නැතත් ඒ වගේ එකක් හරි අඩුම ගානේ තියනවා කියලා. ඒක කරා 2016 දී. 2016 දී ඒක කරා එහා පැත්තේ හිටියේ ලෝකේ Go Grandmaster Lee Sedol සහ ඒ ගේම් අතරතුරේදී ඒ AlphaGo ඒ AI එකේ නම ඒ AlphaGo වලට පුළුවන් වුණා මේ මිනිස්සු කවදාවත් ඇදපු නැති අලුත් move එකක් invent කරන්නත් ඒ ගේම්ස් පහ අතරතුරේදී right ඒ කියන්නේ ඒක pure creativity machine එක pure creativity සහ මේ එකපාරක් මේ එක ඩොකියුමෙන්ටරි එකක් තියෙනවා ආස කට්ටිය ගිහින් බලන්න හොඳද මේ AlphaGo ඩොකියුමෙන්ටරි කියලා YouTube වල ගැහුවනම් තියෙනවා මේ Lee Sedol එකපාරක් ටයිම් අවුට් එකක් අරගෙන ගිහින් බැල්කනි එකට ගිහලා සිගරට් එකක් ගහලා එනවා. පස්සේ මීඩියා අහනවා මේ මොකද ඔයාට ඒ උනේ කියලා. එයා කියනවා ඒ අනිත් ප්ලේයර් දෙන ප්‍රෙෂර් එකකට දරා ගන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ ඒ ලෙවල් එකට AI ඇවිල්ලා තියෙන ගොඩ කාලයකට කලින් දැන් මේ 2016 වෙච්ච එකක් මම කියන්නේ දැන් මෙතනින් එහාට තව ගොඩ දේවල් කරලා තියෙනවා. protein folding problem එක විසඳලා තියෙනවා. protein folding problem එක විසඳන්න AI එකක් හැදුවා. ඒ protein folding කියන amino acids මේ branches තියෙනවා. ඒ සමහරතෙන් ධන ආරෝපිත සමහරතෙන් ඍණ ආරෝපිත. එතකොට මේ ඇම්බරිලා ගුලියක් වෙනවා. ඒක වෙනවනේ අපි මේ බේසික් අපි දන්න දේ. හැබැයි අපිට ඒක ප්‍රෙඩික්ට් කරන්න හරි අමාරුයි. ඒක අඳුර ගන්න හරි අමාරුයි. AI එකක් හැදුවා AlphaFold කියලා ඩීප් මයින්ඩ් කියන කම්පැනි එකෙන් තමයි. ඒක මේ මිනිස්සු මුළු ඉතිහාසයේ පුරාවටම හොයාගත්තටත් වඩා protein folding structures predict කරා. ඒක මාර මේ කියන්නේ බයොලොජි වල මාර මොමන්ට් එකක්. ඒකට නොබෙල් තෑග්ග හම්බුණා. දැන් කාටද නොබෙල් තෑග්ග දෙන්නේ? දෙන්න වෙන්නේ AI එකට. හැබැයි ඒ නොබෙල් තෑග්ග හම්බුනේ AI එක හදපු කෙනාට. ඩෙමිසර්ස් හාබිස්ටර්. මේ ඩීප් මයින්ඩ් එකේ AI එක හදපු කෙනාට. හැබැයි ටෙක්නිකලි හරිනම් ඒක දෙන්න ඕනේ AI එකට. AI එකට නොබෙල් තෑග්ග දෙන්න විදිහක් නැහැ තාම අපිට. මිනිස්සෙට දෙන්න ඕන. ඒක ඔන්න ඕවා මම මේ පහුගිය කාලේ නිකන් මේ පහුගිය දශකයේ ඇතුළත AI හින්දා පුදුම වෙච්ච තැක්. අපි නෝමල් ලෙවලේ සර්ප්‍රයිස් වෙන්නේ මේක ප්‍රොම්ප්ට් එකකින් වීඩියෝ එකක් හැදෙන නමුත් මලින්ද සර්ප්‍රයිස් වෙන ඒවාත් එක්ක දැක්කම අපිට තේරෙනවා මේකේ කොච්චර අපි සාමාන්‍ය කෙනෙක් ගත්තොත් ගොඩක් අපි පිටිපස්සේ ඉන්න වගේ ෆීල් එකක් තියෙනවා දැන් ඔව් හැබැයි එහෙම හිතන්නත් එපා ඉතින් මම කම්පියුටර් සයන්ස් මම තෝරගත්තු සබ්ජෙක්ට් එක නේ ඒකට මම ඉන්නේ ඒක ඇතුලේ මේකත් එක්ක දැන් පොඩ්කාස්ට් එකට කලින් අපි නිකන් කතා වෙද්දි කිව්වා AI වලට බය වෙන්න ඕනේ නැහැ කියලා. නමුත් දැන් ඔයා කියන විදියට ලෝකේ ඉන්න හොඳම ප්ලේයර් කෙනෙක්වත් බීට් කරපු
දෙම දීපු එක්සාම්පල් එක බලද්දි ඕනගෙන බයහිතනවා ඇයි කියන්නේ බයවෙන් දෙපා කියලා ඒ අයිවලට මං ඒයිවලට බයවෙන්න එපා කියල කියන්න තාම කට්ටිය මේ දැකලා තියෙන්නේ ලාජ ලංවේජ් මොඩල්ස් ලාජ ලංවේජ් මොඩල්ස් කියල කියන්නේ ඔටෝ කම්පලිට් ටූල් එක එච්චරයි ඔට කම්පලිට ටූල්ල කියන්න මොකද අපි හොඳරම දන්න අපි ෆෝන් එක SMS එකක් ඉස්සරක්ම කියන ගොඩක් ඉස්සර SMS එක ටයිප් කරදනික ඊළඟ වචනය සජස්ට වෙන්නේ ඒ ඔටෝ කම්පලිට ටූල්ලක් එහෙම එකත්තමයි මේ තියෙන චජPTද කලෝඩ් ජෙමිනාය ඔක්කොම තියෙන එහෙම ටූල්ල එක ය කරන ඊළඟ වචන ප්‍රඩික් කරන කලින් තිබිච වචන්ටික දිහ බල්ල එක සෑහන් හොඳරයට කරන්න පුළුවන් එහෙම කරදය බුද්ධිමත් වගේ අපිට පේනවා හැබැයි ඒකද බුද්ධිය කියලා පොඩි ප්‍රශ්නයක්කුත් තියනවා හැබැයි දැන් ඒක දැන් තියෙනවානේ ඉතික පාවිච්චි කරන්න දැන් හිතන්න ඔය ඒයි වලින් කොග්නටව බිහේවියස් අපේ කොග්නටව ස්කල්ස් ප්‍රීපලස් වෙනවා ඒ අලුත් වැඩන්නෙමයි දැන් කැල්කුලේට එක අපි දැන් කවරුත් නිකන් මං වාට කිවොත් එහෙම 253 45 වැඩි කරන්න කියලා ඔයා මහන්සි වෙන්න නේ දෙක ඔළුවෙන් හදන්න ටක් ගාලා සාක්කුවෙන් ෆෝන් කරගෙන කැල්කුලේටර් එක ඔන් කරලා ඒක ගන්න හදනවානේ මොකද මේ කොග්නිටිව් ස්කිල් එක දැන් ටූල් එකෙන් රීප්ලේස් වෙලා දැන් අපි කාටවත් එක ප්‍රශ්නයක් නැහැ ඒ වගේ තව කොග්නිටිව් ස්කිල්ස් තව ටූල්ස් වලින් රීප්ලේස් වෙවි යනවා ඉතින් හොඳයි accept it හැබැයි මිනිස්සුන්ට තියෙන කැරක්ටර් ස්කිල්ස් ඒ කැරක්ටර් ස්කිල්ස් තියෙන අපිට දැන් හිතන්න එහෙන ඇඩ්වාන්ස් AI හදලා තියෙනවා ඒ ඔක්කොම දැන් තියෙනවා ඒ ඔපරේට් කරන්න මිනිස්සු කවුරුත් නැත්තම් දැන් මොකක්ද ඒවෙන් ඇති වැඩේ ලෝකෙ තියෙන ඊටම ඇඩ්වාන්ස් කැල්කියුලේටර්ස් ඔක්කොම තියෙනවා ඒවෙන් ගණන් හදන්න මිනිස්සු නැත්තම් ඇති වැඩේ මොකක්ද මේ මිනිස්සුන්ගේ හැටි හොඳ ඒ කියන්නේ AI කියන එක අපිට වඩා හොඳ වෙන්න ඕන නැත්තම් අපරාධනේ ඒ හදන දරන මහන්සිය නේද මොකද කැල්කියුලේටර් එක අපිට වඩා හිමින් නම් ගණන් හදන්නේ අපරාධනේ කැල්කියුලේටර් විසික් කරලා දාලා අපිට හිතෙන් ගණන් හදන්න පුළුවන් නේ දැන් අපි කාර් එක හැදුවේ අපිට එච්චර හයියෙන් දුවන්න බැරි හින්දා ඊළඟට අපි ප්ලේන් එක හැදුවේ අපිට පියාඹන්න බැරි හින්දා ඒ වගේ තමයි දැන් අපිට වඩා වේගෙන් ලියන ටූල් එකක් හදලා තියෙනවා දැන් ඉතින් ඒකට කියලා ලියව ගන්න ඒක පාවිච්චි කරන්න ඒක පාවිච්චි කරන්න හැබැයි ඔයා තමයි ඒක ඔබ්ජෙක්ටිව් සෙට් කරන්නේ ෆයිනල් අවුට්පුට් එක ජජ් කරන්නේ මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් හැම සතියෙම වගේ අලුත් AI ඩෙවලොප්මන්ට් එකක් යනවා මට පර්සනලි සමහර දෙනා මම අප්ඩේට් මදිද මට මොන හරි මිස් වේද අපි බිස්නස් කරතොත් මගේ කම්පිටිටර්ස්ලා මට වැඩි අලුත් ටූල්ස් පාවිච්චි කරනවා මොකද හැම වෙලාවෙම AI අප්ඩේට් වෙනවා කියන්නේ අපිට දැන් අපි ChatGPT එක ඉස්සෙල්ලාම දැනගත්තාට වැඩිය අද එක එක අප්ඩේට්ලා දෙනවා අපි Google ගත්තත් ඔයා කියන විදිහට මේක රෙගියුලර්ලි අප්ඩේට් වෙනවා එතකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා fear of missing out අර මට මිස් වෙයිද මට මොන හරි මිස් වෙයිද මම කොහොමද මේකත් එක්ක up to date ඉන්නේ කියන එක හැම වෙලේම මට හිතෙන දෙයක් මම දන්නවා බලන ගොඩක් අයටත් මේක හිතෙනවා how do you stay up to date කොහොමද ඇත්තටම අප්ඩේට් වෙලා ඉන්නේ මොකද අපි දන්නවා දැන් මම දන්නේ ගොඩක් පස්සේ දේවල් නම් මට වැඩිය මගේ කම්පියුටර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් මට ලයිෆ් එකේ මට වැඩිය වෙන කෙනෙක් ඉස්සරහට යන්න පුළුවන් ඒ knowledge එක වැඩි කෙනාට how do I stay up to date මම කොහොමද ඒත් එක දිගටම අප්ඩේට් වෙලා ඉන්නේ නැත්නම් මට හැම වෙලේම බයයි මට මිස් වෙයි කියලා මොකද්ද මම කරන්නේ සිම්පල් ඔයාගේ ෆෝන් එකේ ෆීඩ්ලි කියලා තියෙන ටූල් එකක් ඇප් එකක් එක ඉන්ස්ටෝල් කරගන්න ඒකේ වාට එක ඉන්ඩස්ට්‍රීස් මොනිටර් කරන්න පුළුවන් ඒ ඉන්ඩස්ට්‍රීස්වා මොනිට කරගෙන ඉන්න වට ඩේලි දැන් අපි ෆෝන් එක ගත්තකම අපි ඉන්ස්ටග්‍රම් ස්ට්‍රෝල් කරන්න WhatsApp ටික්ටොක් ස්ට්‍රෝල් කරන හෙමන ෆීඩ්ලි ස්ට්‍රෝල් කර ෆීඩ්ලි ඕකේ ඒ ටූල්ලක් ගන්න ඒ ටූල්ල එක තින පව සර්ච් කල මහිතන එකටනම් පේ කරන්න ඕන හැකමන්න ඕන කෙනෙක් පේකල් හරි කරගනීන ඩොල කීප පේ කරන්න වේකට පත් පේකල් හරි කැමති කෙනෙක් කරයි එක පුළන් ඉන්ඩස්ට්‍රීස් මොනිට කරන්න එතොට ඉන්ඩස්ට්‍රිකේෙන් ලේටස් නිියස්ටික ඔක්කොම එකට එනවා වට බලතෙහි මොනවද වෙන්නේ මේ දවස්සල මොකද වෙන්නේ අලුතෙන් අප රිසර්ච් පේපස් මොන දෙක ඉන්ඩස්ට්‍රීසල තියෙන තත්ව වෙනස්න එහෙම කරන්න පුළ මං ඉතින් ඒවගේ මොනිටක ඉන්ඩස්ට්‍රීස් කී පැත් තියෙනවා කම්පියර් සයින්ස් AI රබාටික්ස් රිනිියබල් එනජි ස්ටෝරේජ් බයටෙක් ඔය වගේ මේ මම මොනිටකන් ඉන්ඩස්ට්‍රීස් කී පැත් තියෙනවා ඉතිං ඒ වගේ තමන්ට කැමති ඉන්ඩස්ට්‍රී එක තෝරගෙන මොනිට කරන්න පුළුවන් ෆීඩ්ලි තමයි මට හම්බෙච්ච හොඳම ටූල් එක ලාබම හොඳම ටූල් එක ඕකේ මේක ගොඩක් අපේ පොඩ්කාස්ට් එක බලන බිස්නස් අලුතෙන් පටන් ගන්න ස්ටාර්ට්අප්ස් කරන අය. ඉතින් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් ස්ටාර්ට්අප් කෙනෙක්ට සහ බිස්නස් එක ටික කාලයක් කරන් යන එකට ප්‍රැක්ටිකලි මට AI tools සහ මට AI කොහොමද යූස් කරන්න පුළුවන් මගේ බිස්නස් එක ඉස්සරහට ග්‍රෝ කරන්න. රයිට් පලවෙනි එක ඔයාට ඒජන්ටික් AI ටූල් එකක් ඕනෙන රීසර්ච් කරන්න මොක්කර ටොපික්යක් කාපු ගමන් ඒ ටොපික් ගැන ඩීප් රීසර්ච් එකක් කල්ල හරි ඔක්කර ටක්ගල විස්තර හවාගන්න ඕන වෙනවා එක ඕන කෙනෙට වෙනවානේ දැන් හිතන්න ඕගලන්ගේ ඉන්ඩස්ට්‍රීකේ
මොකක් හරි කොහරන්න කම්පනි එකක් කොන්න හොයාගෙන තියෙනවා මොනහරි ස්පේෂල් ෆැබ්‍රික් එක ද ඒක හොයාගත්තේ නවස්මට කියාවේ දැන් වාට පුළුවන් වෙන්න පැයි ඒ ගැන තියෙන ඔක්කොම ඉන්ෆර්මේෂන්ට එක තැනකට ගන්න ඕක Google කල් එහෙම ගන්න අමාරුයි ටිකක් පුළුවන් Google කලගන්න ගොඩ වෙලාවකන හැබ ඒජන්ටි කයි ටූල් එක පාවිච්චිකරොත් එහෙම යාට කියනවා මෙන්න මෙහෙම එකක් මට අහන්න හම්බුණා මේ ගැන විස්තර ඔක්කෝම හොයලමට ගෙනත් දෙනෙකු ටික වෙලාවක්යයි විනාඩියත් දෙකක්යයි එය හැමතන මින්ට්‍රට් එක ගිල විස්තර හොලා න්න ගෙනත් දෙන වෙන්නවට හම්බෙච් ඔක්කොමටික් කියලා ඒ ටූල් එක එහෙම ටූල් එකක් තියෙන පර්පලක්සිටයි ඒක යස් කරන්න ්‍රී යස් කරන්න පුළුවන් දැ ම ඉස්සරහ ොක්ම Google කරට දැමුත් Google කරන්න දකොම් පර්පලක්සිට ප්ලෙක්ස් කරනවාගල අපි කියන පර්පලක්සිට තමයි දාන්නේ පර්පලක්සිටල් දැමට පස ටක්ගල එය කොන්සයි සුත්තරයක් දෙනවා එකතින විශේෂත්වය ඒ උත්තරේ නිකන් දෙන්න චජිපිටික මොහරි හොත්තෙම නිකන් කියනව වෙන්න මෙහෙමයි කියලා මෙය හැමකම සයිට කරන චජිපිට සයිට කරන්න පුල හැ මෙයා ගිටට කලීන් වැඩේ පර්පලක්සිටයි ඔක්කොම සයිට් කරන සයිට් කරම අපිට පුළුවන් ඔරිජිනල් සෝසකට කියලා ඔන්න කියවල බලන්න චෙක් කල්ල බලන්න පුළුව ඕන්න යායට දෙන්න පුළුවන් දැන් සමහරලාට ලංකාවන එක යුසේජක ටික් අඩුයි දන්න ටික හොඳවින්න රෙඩිට් එක ගොඩක්ලට ඩිස්කශන අපි ෆලෝ කරනවන මිනිස් මොනවද කියන්න කළ බලන්න ඒක සෝෂල් සර්චයකුත් තියෙනවා මක් ටපිකයක් ගැන මිනිසු මොනාද මේ වෙලා රෙඩිට් එක කතා කරන්න කියලා බලන්න පුළුව එයා එතකොට අපි ගිහින් ඕක සර්ච් කර බලන්න ඕන්න එයා ගිහිල්ල අපි දීපු ප්‍රශ්නට විස්තර ඔක්කොම හවාගෙනවා ඉතිං ඒකක් ඒ බිස්නස් කන ඕන කෙනෙ පාවිච්චි කරන සහ දැන්වාට ඒ ප්‍රශ්නකට උත්තරයන්නේ සමහරලාට ඩීප් රීසර්ච් චෝරන සමහර වැඩවලට අපි හිතමු ඔයාට ඕන කියලා මේ පොඩ්කාස්ට් එක එඩිට් කරන්න හැටි ගැන තියෙන ටෙක්නික්ස් වාගන්න මොනොහරි ඕටමේට ටූල් ඒ වගේව පර්පලෙක්සිටි වලම තියෙන පර්පලෙක්සිටි රීසර්ච් කල ඔප්ෂන් එක එකටියක් වෙලා යනවා ඒක නාමකරි මාතෘකාවත් දුන්නම ඒකට විනාඩි සමහට 10ක් 15ක් විතර යනවා එයා හැමතනම ගිහිල්ලා ඒ ගැන තියෙන විස්තර ඔක්කොම එකතු කරන් ගිහලා ඔයාලට ටිකක් දිග රිපෝට් එකක් දෙනවා ඒ ගැන සහ ඒකෙත් ඔක්කොම සයිටේෂන් තියෙනවා ඔය වැඩ දෙකම පර්පලෙක්සිටි වලට අමතරව Google Gemini වල කරන්න පුළුවන් ඒක බිස්නස් කරන්න කෙනට ඉතා වැදගත් ටූල් එක ඕකේ ඔයාගේ කාන්සකද කිව්වා මම දැන් Google කරන්නේ කියලා එතකොට මට බිස්නස් එකක් කරන කෙනෙ සහ ඕන කෙනෙට හිතෙන්න්න පුළුවන් ඉස්සර අපි ප්‍රඩක්ටක් Google සර්ච්චකින් තමයි හම්බෙන්න නමුත් ඉස්සරහට මම චජීපිටිකින් අහනාව මට බ්ලෙන්ඩ එකක් සජෙස් කරන්න එයා තමයි ඩිසයිට් කරන්න එතකොට බිස්නසස් වලට අබේ සීෝ කියන එක වැදගත් නැද්ද වැදගත් නං කොහොමද මම ඒ ටූල්සල කොහොමද මගේ මංකරන බිස්නසක චජීපිට සජෙස් කරන ලෙවල්ලක ඩරගන්නේ රයි් ඒකට උත්තරේ එස්සෝ කරන ගොඩක් දැන්ටමත් දන්නවා මොකද පහුගේ කල එසියෝත් වෙනස් වන ඉස්සර අපිය කීවර්ඩ් මච් කරන එසියෝ තිබන මිට අවුරු 10ක් විතර කලින් දැන් එසියෝ වැඩ කරන්න එහෙම නෙමෙයි දැන් අපි knowledge entities තමයි map කරන්නේ natural language processing algorithms වලට ලේසි වෙන්නේ. ඒ කියන්නේ දැන් මම නිතරම කතා කරනේම ගත්තොත් එහෙම James Webb Space Telescope එකයි JWST එකයි Webb Telescope එකයි James Telescope එකයි ඔක්කොම එකයි. ඒ ඔක්කොම එක knowledge entity එකක්. ඉස්සරහෙම එක්සක්ට් කීවර්ඩ් එක මැච් කරන්න ඕනේ මීට අවුරුදු 10ක් විතර කලින්. හැබැයි දැන් JWST Webb Telescope James Webb Telescope මොක ගැහුවත් එයාත් Google දන්නවා මේ කතා කරන්නේ James Webb Space Telescope එක named entity එක. ඒ විදිහට ඔප්ටිමයිස් කරලා තියෙනවා natural language processing වලට tune කරලා තියෙනවා නම් ඔයාගේ e-commerce site එක news site එක ඒක large language model වලනු pick කරනවා ඒ විදිහටම. රිස්ක් එකක් තියෙනවද? ඒ කියන්නේ මාව AI tool Gemini වෙන්න පුළුවන් ChatGPT මගේ බිස්නස් එක සජෙස් කරන්න නැතුව වෙන කෙනෙකු සජෙස් කරන්න පුළුවන්. ඔව් ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරන algorithms අර Google වල තිබිච්ච knowledge graph එක තියෙනවානේ. ඒකේ බලනවා වගේ ratings සහ ඔයාගේ page එකේ දෙන content ඒක කොච්චර socially share වෙලා තියද. ඉතින් ඒවා හොඳ නම් ඒ විදිහට අපි දැන් ඔය subject එකට කියන search engine optimization නෙමෙයි මොකක්ද large language model optimization කියලා. මේ හැබැයි ඒකේ අර ෆන්ඩමෙන්ටල් අයිඩියාස් වල ටෙක්නිකල් අයිඩියාස් වල ලොකු වෙනසක් නැහැ. natural language processing algorithms වලට ඔයාගේ content tune කරන එක තමයි අන්තිමට කරන්න තියෙන්නේ. එහෙම කරාම ඉබේම අරවටත් පික් කරනවා. විශේෂයෙන් කරන්න කියලා දෙයක් නැහැ අතරම. ඔයා good SEO practices follow කරන් ආව නම් අතනටත් ඉබේම set වෙනවා ඔයාව. right AI එක්කම යන තව word එකක් අද ටිකක් common is automation right. ගොඩක් අය කියනවා දැන් මේක automate කරන්න පුළුවන් automation. මේ ගැන කිසිම අදහසක් දන්නේ නැති කෙනෙක්ට automation ගැන පොඩ්ඩක් අපිට කියලා දෙන්න. මොකද්ද automation කියන්නේ? practically කොහොමද අපි මේවා use කරන්නේ day to day
අපි සාමාන්‍ය කෙනෙක් ගමු ගැන ගොඩක් එක්ෂ සාමාන්‍ය කෙනෙට මේ ඔටෝමේෂන්ස් කොහොම ස් කරන ප්‍රක්ටිකල් එක්ම්පස් එක පොඩ ඔටෝමේෂන් කතා කර yes ඔටෝමේෂන් ගොඩ තැන්වල තියෙන්න්න පුළන් දැන් ඔය හැමතිස්සම ඔටෝමේෂන් එකද අපි කරන්නේ මොකක්හරි කොම්පලෙක්ස් ප්‍රෝසෙස් එක ක්‍රප් කරන එක අපි හැමෝම කරන්න එහෙම දැම්මං ඕගලන්ගේ ස්ටෝ එකට ඇවිල්ලා ටීෂට් එකක් ගන්න ඔයා ඕටෝමේට් කර ෆැබ්‍රික් හවාගෙන නූල් හවාගෙන එක මහලා ඩිසයින් කල් ඒ මුළු ඔක්කෝමටික ඕටෝමේට් කල්ලා සිංගල් ට්‍රන්සක්ෂන් එකට සමප් කර වැඩේ මං ඕගලන්ට පේ කරන්න ඒ වෙනුවේ that's automation ඒකට සමහරලාට අපි HR සිස්ටම්ස් පාවිච්චි කරන සමහර ටෙක්නෝලොජිස් පාවිච්චි කරනවා හැබැයි මොකරත් අන්තිමට ඔටෝමේෂන් තයි ම ස්ටාබක්ස එකට ගිහිල්ලා කොෆි කප් එකක් ගන්නවා කියලා හිතන්න ඔටෝමේෂන් එකගල ඔටෝමේට් කල තිනර කෝපි වන තැන ඉදලා කෝපියට කඩලා ඒව සුද්ද කල්ලා හෝදලා ප්‍රෝස්ට් කල්ලා ග්‍රයින්් කල්ලා ඒ කොම ගෙනල්ලා අන්ති ඒ මුකුත් මන් දන්න මට වැඩන්න ක්‍රඩිට් කාඩ් එක දුන්න මෙන්න මට කොෆි කප් එකක් හම්බෙනවා දැත් ඔටෝමේෂන් ඒක කරන්න සමහර වෙලාවට human resources systems පාවිච්චි කරන්න පුළුවන් ගොලොත් කරනවා ඇති හොඳ මිනිස්සු කරන්න වැඩ හැබැයි එලියට එක පෙන්න එලියට සිංගල් ට්‍රන්සක්ෂනට සමප් කල තිර සමහරලාට ටෙක්නෝජි පාවිච්චි කරන සමහරලට රබටික් පාවිච්චි කරන සමහරලට AI ඉන්ටර්නෙට් of things ඔය ඒ ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි දවසවසන් අපි කරන්න ඕන මේ මොකක්ද අපි විසඳන්න යන ප්‍රශ්නේ මොකක්ද ඔටෝමේට් කරන්න කියන එක ඒ ප්‍රශ්නය අඳුර ගන්න ගොඩ වෙලාවට මේ ගොඩක් අය මේ අලුත් දැන් තියෙන බිස්නස් බලනවා දැන් මගේ බිස්නස් එකකට කොහමද AI දාන්න ඕනේ කියලා. ඒක වැරදි අප්‍රෝච් එකක්. මේ ඒක වැරදි අප්‍රෝච් එකක්. ඔයා බලන්නේ ඔයාගේ කස්ටමර් ඉන්නවා. කස්ටමර්ට ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඒ ප්‍රොබ්ලම් එකට අපි affordable solution එකක් convenient solution එකක් දෙන්නනේ හදන්නේ. ඒක දෙන්න තියෙන්නේ pen and paper clip ඒවෙන් නම් එහෙම දෙමු. ඒ වලට යන්න ඕනේ. ඒ කියන්නේ AI වලට කියන්නේ වැඩි තව සවුත් වෙනවද දන්නේ නැහනේ. සමහරලාට මේ දැ ඕක දැ ම IT ඉන්ඩස්්‍රේගේ සොෆ්ටය ඩිවලපමට ඉන්ඩස්්‍රිය වැඩ කරන අපි බලන හැමටම සොෆ්ටය එකක් දෙන්න සමහරුන් සොෆ්ටය ගන්නම ඇතර මොන් නොට්බුක් එක හොඳද කියන නෝට්බුක් එකින් කරන්න වාට කස්ටමස්ල මෙන්න මේ ලෙවල්ල පැන්නට පස්ස අපි එක්සෙල් වලින් කරමු ඊටත් පස්සේ අපි කරමු මේකෙන් මෙන්න මේලෙවල්ලකටාමතම වට ඔය කියන සොලියෂන ඕන වෙන්න කියලා කියන්න පුළුවන් වෙන්න ඇනලිස්ට් කෙනෙක්ට වට දැනට නෝට්බුක් එකක් කියලා හැබයි නෝට්බුක්යක් ඕන කෙනෙට ඉතාම කොම්පලිකේටඩ් සොලියෂන් එකක් දුන්නොත් එහෙම එයාගේ ROI එක පේබැක් පීරියඩ් එක ඔක්කොම අන්තිමට සෞත්තු වෙනවා සෞත්තු වෙන මනුස්සට බිස්නස් එක කරගෙන යන්නත් බැරිනේ මොකද එයා දැන් අර තනකොළ ගහක් කපන්න පොරවක් වගේ එකක් අරගෙන ඒක හරියන්නේ නැහැ ඒ හින්දා මේ අපේ මේ AIද ඔටෝමේෂන්ද මොක කරත් අපි ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕන කස්ටමර් කෙනෙක් ඉන්නවා අපි යාට භාණ්ඩයක් හෝ සේවාවක් සපයනවා ඒක කොහොමද අඩුම මුදලට යාට කන්වීනියන්ට් විදිහට සපයන්නේ යාගේ ප්‍රශ්න විසඳන විදිහට ඒක කරන්න තියෙන්නේ නිකන් හෙන මැනුවල් විදිහකට නම් මැනුවල් විදිහට කරමු ඒකට අපිට කරන්න තියෙන මේ මිනිස්සුන්ගේ අත්වලින් නට් බෝල්ට් තද කරලා නම් එහෙම කරමු හොඳ හැබැයි ඒ ඔක්කෝටම අපි ටෙක්නෝලොජි දාලා රොබොටික් දාලා එහෙම කරාම ඔය ඔක්කොම අන්තිමට බලන්න ඕන කොහොම කරාමද ලාභ කියලා කොහොම කරාමද අපේ මාජින් එක වැඩි වෙන්නේ කියලා දැන් ඔය මේ ඔකට හොඳ එක්සාම්පල් තියෙනවා ජොලි එක්සාම්පල් මේ Amazonලා ස්ටෝ එකක් කරා Amazon Go මට මතක විදිහට ස්ටෝ එක ඒ ස්ටෝ එක ඇතුළට වට ඇවිදන් ඇත හැකි ගියාම ඔයාව ඩිටෙක්ට් වෙනවා ඔයාගේ Amazon account එක ඔයාට ඕන බඩු ඔක්කොම ගත හැකි අරන් ගෙදර ඇත හැකි ඒ ඔක්කොටම ඔටෝ බිල් වෙනවා ඒගොල්ලෝ කියලා තිබුණේ ඒගොල්ලෝ මැෂින් ලර්නින් පාවිච්චි කරනවා දැන් ඔයා ගත්තොත් එහෙම කොෆි බීන්ස් බෑග් එකක් ඒතර කැමරා එකකින් බලන් ඉඳලා ඔයාව අඳුරගෙන එහෙම පික් කරනවා කියලා පස්සේ ඒගොල්ලෝ හොයාගත්තා ඒගොල්ලන්ගේ 2000ක් 3000ක්ද වැඩ කරනවා ඉන්දියාවේ ඒගොල්ලෝ කැමරා වලින් බලන් ඉඳලා ඒක මැනුවලි තමයි කරන්නේ මෙහෙම Amazonලා කරපු වැඩේ හරි ඒගොල්ලෝ අර සෙල් කරා මේ ඒ වෙලේ තිබිච්ච අර AI බූම් එකට සෙල් කරා මේ අයිඩියා එක හැබැයි ඒගොල්ලෝ අත්‍තරම කරේ මැනුවලි මේ ළඟදිත් මොකක් හරි ඔයගේ ඩිවෙලොප්මන්ට් කරන කම්පැනි එකක් ඒගොල්ලෝ කියලා තියෙනවා AI ඔටෝමේටඩ් ටූල් එකක් තියෙනවා ඉන්දියාවල ඒකත් ඒතරත් ඉන්දියාවල කට්ටිය අත්‍තරම මැනුවලි ඩිවෙලොප් කරලා තියෙන්නේ මං කියන්නේ කමක් නැහැ මොකද අපේ ඔබ්ජෙක්ටිව් එක කොහොම හරි හැම එකකටම AI දාන එක නෙමෙයිනේ එහෙම නැත්නම් කොහොම හරි හැම එකකටම software එකක් දාන එක internet of things එහෙම නෙමෙයිනේ අපේ ඔබ්ජෙක්ටිව් එක අපේ කස්ටමර්ට එක්ක අපි උපරිම ආතල් එක දෙන්න ඕන එක්ක උපරිම කන්වීනියන්ස් එක දෙන්න ඕන බෙස්ට් ක්වොලිටි එක දෙන්න ඕන එහෙමනේ ඒක කරන්න තියෙන හොඳම ක්‍රමයට කර මේ කරන්න තියෙන ක්‍රමය ඊටාම මැනුවල් කරත් එකකින් ගිහිල්ලා නම් කරන්න තියෙන අපි කරත් එකකින් යම්මන්නම් කියන්නේ very interesting point මොකද අපි අපි උනත් දෙයක් කරගෙන හැම් වෙලේ දෙන කොහොම හරි මොකක් හරි මේක ටෙක්නොලොජි කියලා අපි සමහර තැන්වලදී
මට මලින්දකින් පික් වෙන දේ තමයි අපි ප්‍රක්ටිකලි බලන්න ඕන මේක මෙතෙන්ට අවශ්‍ය දර කිව්වගේ නෝට්බුක්කයක් අවශ්‍ය තැනට අපි සොෆ්ටය එකක් දෙන්න ඕනෙද කියන ඇතින් දැබස් එක්සලන් පොයින්් මම ඉංගලිශලින් කියපු දෙයක්මන් නිකන් කියන්න අපේ කවඩියන්ස් කරපික් වගේ ගිවිදිර අප එක්ස්පලන් කරම් AI will not replace humans who use AI will replace humans අද ටොපික් එක තමයි මගේ ජොබ් එක නැතිවේද ග්‍රෆික් ඩිසයින කෙනෙක් නම් මට ප්‍රොම්ටේකින් ගහලමයි ග්‍රෆික කාදාගන්න ඕන මං අද ග්‍රෆික් ඩිසයින කෙනෙක් හය කරන්න ඕනෙද ඒ නිසා ජොබ්ස් නැතු ඇද කියන කතාවතම මෙතනින් හැබෙන් නමුත් මේක කියන්නේ AI නෙම හිවමන්ස රිපලස් කාන්නේ AI යස් කරන හිවමන්ස තමයි රිපලස් ඒක හරිද what are your thoughts ඒකන වගේ අදහස් මොනවද ඒක හරි හැබැයි සහ ඒක දැම මේ අලුතෙන් ඇවිල කියන්න ඕන දෙයක් නෙමේ අපි හිස්ට්‍රික පුරාටම දැකල් තියෙන දැන් අපි දැ ඔයත් මේ ඉන්ඩස්ට්‍රේට් ටිකක් කිට්ටු හින්ද මේ බීවිං මැසින් එක තියෙන රෙදි වියනාර ඉස්සර තිබුණේ අත්‍යන්ත්‍රය කියල එකක් ඔගොල කරත් රීසර්චලි දැකලති මෙහ මිනිස්සු මෙහෙම අර පොඩි තියන බීස් වගේක මාරු කර එකව කරතයි පැටන එක හදන්න ෆැබ්‍රික් එක ඕකට ආවා ඕටෝමේටඩ් මැසින් එක මෙකැනිකලි වැඩ කරන එක ඕකට එහෙම කරම් දැන් අර ඒක අර අතින් කරපු මිනිස්සු ඔක්කොටම ජොබ් නැති වෙනවානේ ඒගොල්ලන්ට හොඳටම තරහ ගියා ඒ වැඩේට ඒගොල්ලෝ අර මම ගොඩ සිම්පලිෆයි කල කියන්න ඔගොල්ලෝ ගොඩන් ගිහලා මේක ඉන් ඩීටේල් හොයාගන්න දැන් දන්නවනේ ක්‍රම පර්ප්ලෙක්සිටි වලද ජෙමිනයි ගහලා හොයාගන්න පුළුවන් මේ මං හින්දා ගොඩ සමප් කරලා කියන්නේ මේ ඒගොල්ලන්ට හොඳටම තරහ ගියා ඒගොල්ලෝ රස නැති වෙනවා කියලා ඒගොල්ලෝ කරේ අර මෙකැනිකල් ඩිවයිසස් තියෙන ෆැක්ටරිස් ගිනි තියපු එක අන්තිමට ඒගොල්ලන්ග මේ ලී හලාගෙන තමයි වැඩි වරන අපිකට ගැන ලඩයිට් මූමන්ට් එක් කියලා මේ ලඩයිට් ලකිලකිවම Google ගෙහුවන එනවා ඔය මූමන්ට් එක් ගැන විස්තර ගැන ඒගොල්ලෝ අලුත් ටෙක්නෝලජිය ඇවිල්ලා මේගොල්ලන් ජොබ් නැති වුණා මේගොල්ලන්ට තරහ ගියා ඉතින් ඔක ගොඩ පාරක් වෙලා තියෙනවා දැන් නිව්යෝක් සිටි කැබීස්ලා ඉස්සර අස්සෝ පැදන් ගියේ හැබැයි ඊට පස්සේ හෙන්රි ෆෝඩ් ෆිගර් අවුට් කරගත්තා මේ වේගෙන් කාර් මැනුෆැක්චර් කරන හැටි ඔය V6 එන්ජින් එක අර මේ මොකක්ද ඇසෙම්බලි ලයින් එක ඇසෙම්බලි ලයින් එක ඒක ෆිගර් අවුට් කරගත්තට පස්සේ මෙන්න හූ ගාලා දැන් කාර් හදලා හැමෝටම කාර් දෙන්න පුළුවන් මේ ඉතින් එතකොට අස්ස කරත්ත පැදපයට ගොඩක් තරහ ගියා ඉතින් ඒක අපි රිපීටඩ්ලි දැකලා තියෙනවා මේ වගේ දේවල් වෙනවා ඉතින් ග්‍රෆික් ඩිසයිනර්ස්ලා හිටියා දැන් ඕගොල්ලන්ගේ ජොබ් එක ටූල් එකකට කරන්න පුළුවන් හරිද accept it හරිද ඒක පිළිගන්න මොකද කරන්න දැන් ඊළඟට දැන් වීඩියෝ එඩිටර්ස්ලා ඉන්නවා වීඩියෝ එඩිටර්ස්ලාගේ ජොබ් එක සමහරලාට ටූල් එකකට කරන්න පුළුවන් වෙයි ඊළඟට අපි ඉස්සර ස්ටොක් ෆූටේජස් පාවිච්චි කරා දැන් ඔය ස්ටෝරි බ්ලොග්ස් ඒ වගේ පාවිච්චි කරා දැන් ස්ටොක් ෆුටේජ් ඕනේ නැහැ අපි Google VO එකට ගිහිල්ලා මම විස්තර කරනවා මට ඕන ෆුටේජ් එක එතනින් ජෙනරේට් වෙලා එනවා එතකොට කට්ටියක් හිටියා ස්ටොක් ෆුටේජ් ෂූට් කරලා ඒවා ස්ටෝරි බ්ලොග්ස් ඔය එන්වාටෝ වගේ ලයිබ්‍රරීස් වල දාලා සෙල් කරලා සල්ලි හම්බ කරපු කට්ටිය දැන් ඔයගොල්ලන්ගේ ජොබ් එක ඉරලෙවන්ට් accept it එහෙම තමයි හොඳද මේ ලෝකේ දුවන හැටි හොඳද දැන් මීට ගොඩ කාලයකට කලින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා කිව්වම එයා කරන ජොබ් එක අපිට කම්ප්‍රිහෙන්ඩ් කරන්නවත් බෑ එයා එනවා එයාට මාර බලයක් තියෙනවා මම කියන්නේ අවුරුදු 20කට විතර කලින් හොඳද එයා එනවා එයාට මාර බලයක් තියෙනවා එයා කරනවා අපි නොදන්න මාර මොකද්ද වැඩ හොඳ එයා ගාව තියෙන ගැජට් එකක් අපි දන්නෙත් නැති එයා ෆොටෝ ගන්නවා චට් කලා ෆොටෝ ගන්නවා ඊට පස්සේ එයා යනවා සති දෙකක් විතර යනවා ආයෙ එනකොට ඔන්න ෆොටෝ අරන් එනවා හොඳද එහෙමනේ තිබුණේ දැන් ඉතින් ඒගොල්ලන්ගේ රස්සාව ඉවරයිනේ හොඳද ඉතින් accept it එහෙම තමයි ඉතින් මේ ලෝකේ progress වෙවි ඉස්සරහට යනවා අද තියෙන රස්සාවල් වෙනස් වෙනවා දැන් ඊළඟට අපේ ස්මාර්ට්ෆෝන් කැමරා එක ආවට පස්සේ මේ ස්මාර්ට්ෆෝන් කැමරා එකේ තියෙන මේ සෙන්සර් එකෙන් ඔය අපි දකින්න ෆොටෝස් ගන්න බෑ හොඳද මේකේ තියෙන්නේ ෂිටි කැමරා එක හැබැයි දැන් මේකෙන් හරි ලස්සනට ෆොටෝ එනවනේ ඒ එන්නේ අපි කියන්නේ කම්පියුටේෂනල් ෆොටෝග්‍රැෆි මේ ගන්න ඉමේජ් එක AI වලින් එන්හෑන්ස් කරලා තමයි අපිට ඔය පේන්නේ හොඳද ගොඩක් කල් තිස්සේ එහෙම තමයි දැන් iPhone එකේ ෆොටෝ හරි හොඳයි ඊටත් වඩා හොඳයි Google Pixel එකේ ෆොටෝස් හැබැයි ඔය දෙකේම තියෙන එකම සෙන්සර් එක හොඳද ඒ අර කම්පියුටේෂනල් ෆොටෝග්‍රැෆි එකලෝ ගන්න ඉමේජ් එක එන්හෑන්ස් කරලා තමයි අපිට මේ පෙන්වන්නේ එතකොට අර ඉස්සර අර කැමර එක අරන් ගිහලා රීල්ස් දාලා ඒ රීල් එක අර වොෂ් කරලා ඩාර්ක් රූම් එකට ගිහලා ඒ මුළු කතන්තරෙම දැන් ඉවරයි හොඳද accept it එහෙම තමයි හොඳද දැන් ඉස්සර ඔයා මොකක් හරි වාට ඕනනම් ක්‍රියේටිව් මාකටිං වලට කොපීස් ටිකක් ලියා ගන්න දැන් ඔයාට කොපිරයිටර් කෙනෙක් තියන් ඉන්න ඕනේ ඔයාට පුළුවන් Claude AI පාවිච්චි කරන්න
එයාට කියන්න මට මේකට කොපිස් 50ක් ලියලා දෙන්න කියලා. ඔයාට පුළුවන් හොඳ එක පික් කරන්න. හොඳ එක පික් කළා ඔයාට කියතේ මේක හොඳයි. හැබැයි මම මේක ටාගට් කරන්නේ ස්පෙෂලි ෆීමේල්ස්ලට. ඒ වයිබ් එකට සෙට් කරලා දෙන්න. හැබැයි එකක් නෙවෙයි 10 පුළුවන් නේ බ්‍රෝ. පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔයාට හොඳ කොපි එකක් එනවා. ඉතින් එහෙම තමයි. අපි කරන ජොබ් වෙනස් වෙනවා. ඒක ඉතින් මට නම් එච්චර මාර අලුත් වැඩක් නෙවෙයි. මම 2000 මම ඒක ඇක්සෙප්ට් කරලා තියෙන්නේ මේ ඉතින් සංකන් කොස්ට් සමහරලාට අපි ඉගෙනගත්තු දේවල් අපිට අතහැරලා දාලා යන්න ඕන. මම 2007 වල ඉගෙන ගත්තා. ඒ කාලේ තිබිච්ච ඔයගොල්ලෝ මට වඩා ගොඩක් තරුණයි. ඔයගොල්ලෝ මම මේ කියන එක ඔයගොල්ලන්ට මීටර නැතුව සමහරලාට BlackBerry කියලා ෆෝන් ජාතියක් තිබ්බ ඔයගොල්ලන්ට මතකද දන්නේ. ඒව තමයි big deal phone. ඊළඟට තිබුණ Nokia and BlackBerry. Nokia වල තිබුණ Symbian කියලා ඔපරේටින් සිස්ටම් එකක්. ඒක ඔයගලන්ට මතක නැහැ ඔයත් මම වගේ වයසයි ඒ කියන්නේ. මතක නැහැනේ. මතක නැහැ. මේ BlackBerry මතකයි. BlackBerry මතකයි. BlackBerry. ඒ Symbian කියන OS එක තමයි ලෝකෙ තිබිච්ච ලොකුම ඔපරේටින් සිස්ටම් එක. එතකොට Nokia ෆෝන් වල තිබ්බ මෙතන Sony වලත් තිබ්බා. මම ඉගෙන ගත්ත එකට apps ලියන්න. අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙලා ලියලා ඔක්කොම certify වෙලා ඉවරනම iPhone එක release වුණා. දැන් අර මම ඉගෙන ගත්ත ඔක්කොම irrelevant නේ. එදා මොකද හිතුනේ? මේ එදා පොඩ්ඩක් නිකන් මානසික වැටුණා. හැබැයි ඒක ග්‍රැජුවලියා මොකද iPhone එක ආවට iPhone එක ආවම ආපු කාලේ එකට apps ලියන්න බෑ. හැබැයි මේ ඊට පස්සේ iPhone එකට තියෙන වෙනම ක්‍රමයකට app ලියන්න ඉතින් මම ඒකත් ඉගෙන ගත්තා. ඉතින් එහෙම තමයි මේ අපි සමහරලාට අද ඉගෙන ගන්න දේවල් සම්පූර්ණයෙන්ම irrelevant වෙනවා. දැන් මගේ ස්ටුඩන්ට්ස්ලා ඉන්න මගේ තියෙන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් YouTube content creation වලට රිසර්ච් කරන්න හැටි ගැන. සමහරලාට මම ලයිව් උගන්නද්දි ක්ලාස් එකේ මැදදී මම ස්ලයිඩ් එකක් දැම්මම මට ස්ටුඩන්ට්ලට කියන්න අයියෝ මේකේ තියෙනව දැන් අවුට්ඩේටඩ් කියලා. මං ඒ වෙලෙම ඒ ස්ලයිඩ් එක ඩිලීට් කළා. දැන් මෙහෙමයි කියලා අලුත් ස්ලයිඩ් එකක් හදලා තමයි උගන්වන්නේ. මොකද මේ වේගෙන් ඒව අප්ඩේට් වෙනවා. ඔයාට හිතලා තියෙන එතන රිස්ක් එකක් for example ඉස්සරහට ස්ටුඩන්ට්ස්ලා එන්නේ නැති වේද? මොකද එයාට ඒක ඉගෙන ගන්න පුළුවන්ද මේ තියෙන ටූල්ස් එක? කොතනද ඔයාගේ හියුමන් ටච් එක වැලියබල් වෙන්නේ? මේ එක්සාම්පල් එකක් කරන් අපිට මේ වගේ තව වරි වෙනා ඉන්න පුළුවන්. මම දැන් ක්ලාස් කරනවා නම් ඇයි ඉස්සරහට මාගාවට එන්නේ? ඔයා කොහොමද ඩිෆරන්ෂিয়েට් කරන්නේ මේවත් එක්ක? ඔව් මං කිව්වේ මිනිස්සුන්ගේ cognitive abilities AI tools වලින් replace වෙනවා. හැබැයි character abilities කියලා જાතියක් අපිට තියෙනවා. අපිට පුළුවන් proactive වෙන්න. අපිට පුළුවන් deterministic වෙන්න. මොකක් හරි වැඩක් කරන්න. එතකොට ඩිටර්මිනිස්ටික් වෙලා වගේ ඩිසිප්ලින් එකක් තියෙනවා, වගේ ඩිටර්මිනිසම් තියෙනවා, ප්‍රොඇක්ටිව්, ප්‍රෝසෝෂල්. දැන් මම මෙතනට මෙතන ඉන්න හැම දුර ගන්නවා. දැන් ඒ වගේ දේවල් තමයි හියුමන් කැපැසිටි එකෙන් කරන්න පුළුවන් වැඩ. හැබැයි අපේ බුද්ධිමය හැකියාවන් තියෙන කැල්කියුලේටර් එකකින් කරන්න පුළුවන් වැඩ දැන් අද කරොත් එහෙම හරි විහිළුවක්නේ නේද? දැන් කවුරු හරි මිනිස්සෙක් මෙතන ඉඳන් 1453 වැඩි කිරීම 215 මෙහෙම කොල්ලයක ගණන් හැදුවොත් ඒක අපි හැමෝම බලයිනේ මොකද්ද මූමේ කරන්න කියලා. මොකද අපි දැන් ඇක්සෙප්ට් කරලා ඉවරයි. ඒවට අපි ටූල්ස් හදලා තියෙනවා. අපිට ඊට වඩා ලොකු වැඩ තියෙනවා කරන්න. අපිට මොන ගණන් දෙකද වැඩි කරන්නේ කියලා තෝරන්නයි දැන් අපිට තියෙන ගණන් දෙක වැඩි කරන්න නෙමෙයි. දැන් තව ටිකක් කල් ගියාට පස්සේ අපිට තව next level වැඩ අපි හොයාගන්න. මොකද human capacity එක තව ගොඩක් එහාට තියෙනවා. ඒතර අපි බලන්න ඕන දැන් හරි ඊමේල් ලියන tools. ඊළඟට මේ අර ගොවිතැන් කරන්න තියෙන අර මොකද භූතයා සුනාමි ඒවා දැන් ඔටෝමේටඩ් ඒගොල්ලෝ තනියෙන් ගිහලා ඔක්කොම ගොයන් කපාගෙන එනවා. දැන් මම මොකද කරන්නේ? මට ඇති ඊට වඩා higher purpose එකක් කරන්න. එතන ඒක අපි බලන්න ඕන. and ඒකත් අලුත් දෙයක් නෙමෙයි. ඉතින් අපි මෙච්චර කල් එහෙම කරා. නේද? අපි දැන් කවුරුත් මේ කැලේට ගිහලා සතෙක් දඩයන් කරන් ඉන්න මහන්සි වෙන්නේ නැහැ. අපි food production supply chain set කරලා තියෙනවා. අපි ගෙදරටලා සුපර් මාකට් එකෙන් බඩු ගන්නවා නේද? ඉතින් අපි මෙච්චර කල් එහෙම කරා. ඉතින් තවත් එහෙම කරනවා. AI වලින් සමහර වැඩ automate කරයි, replace කරයි. දැන් මිනිස්සු ඕඩ් ඒවා කරන්න. අපි බලන්න ඕන ඊට වඩා higher purpose එකක් හොයාගන්න. ඊළඟ අවුරුදු 5දී කොහෙද AI වල opportunities තියෙන්නේ? දැන් ගොඩක් අලුතෙන් young අය ආසයි දැනගන්න ඉස්සරහට මොනවද මම දැන් මොනවද ඉගෙන ගන්න ඕනේ? මොනවද AI වල තියෙන next 5 year opportunities? AI වල තියෙන opportunities ගොඩක් වෙලාට දැන් AI tools කොහාටද move වෙන්නේ කියන්නේ generative AI කියන්නේ ඒ ecosystem එක ගොඩ mature. අපිට හරියටම කියන්න බෑ කොහෙද ඒක ඊළඟ break through එක මොකක්ද කියලා. මේ තියෙන ඒවම scale වෙන්න පුළුවන්. හැබැයි ගොඩ උනන්දු නම් මම recommend කරනවා data science තව උනන්දු වෙන්න. කවුරු ඉගෙන ගන්නවා නම් data science, cyber security ගැන උනන්දු වෙන්න. මේ ළඟදිත් මට ඊයේත් කොහෙද අහන්නම ලොකු data breach එකක් වෙලා කියලා. මේ cyber security ගැන මේ උනන්දු වෙන්න සහ robotics ගැනත් උනන්දු වෙන්න. මේ
මොකද රබටික්ස් තාම ලි ස්ටේජ් එක තියන්න දැන් අරම දස් දාහතේ දිමංකිවේ මෙන්න මෙහම ඒයිවල සින්න කියන්න තියෙන කළ රොබටික්ස් තියෙන ඔන්න දැන් ඒ හරි දැන් තියෙන රොබටික්ස් කාටහරි අතගහන්න ඔන්න හොඳ ඉන්ඩස්ශ්‍ර එකක් සහ තව හොඳ ඉන්ඩස්ශ්‍ර එකක් කාටහරි අතගහන්න ආසනං රිනිියබල් එනජි ස්ටෝරේජ් ඒකට ඉතින් මට බෑ මං කම්පියුටර් සයන්ස් ඒව ඉගෙන ගත්තු කෙනෙන්නේ කෙමිස්ට්‍රී එහෙම ඉගෙන ගත්තු කෙනට තමයි මේක කරන්න පුළුවන් කෙමිස්ට්‍රී ඔෆ් ෆිසික්ස් ඉංජිනියරින් ගැන ගත්තු කට්ටියට මොකද රිනිියබල් එනජී අර ඔගලන්ට මතක ඇති අර වඳුරෙක් පැන්ලා කරන්ගේ අපිට එහෙමුණේ කරන්ට් වැඩි වෙලා අපිට සාමාන්‍ය මෙච්චරකල් කරන්ගේ කරන්ට් මදි වෙලාන එදා කරන්ගේ කරන්ට් වැඩි වෙලා මේ මොකද ග්‍රිඩ් එක කොටසක් ඕෆුන ෂෝට් සර්කින් ටිවෙන්ට් එකක් හින්ද වඳුරෙක් පැන්න දත්තක් කඩන් ගන්න අපි දන්න කොහර ෂෝට් සර්කින් ටිවෙන්ට් එකක් කොටසක් ඩීලෝඩ් වුණා එතකොට සෝලවලින් එන එනජී ඔක්කොමින්ද කරන්ට වැඩිහින්ද තමයි ග්‍රිඩ් කන්ස්ටේබල් වනේ හැබැයි අපි ඒවෙලාට තියෙන පැක්‍රමයක් වස්ටෝ කරගන්න ලිතියමන් බැටරිස් තියෙන හොඳයි පට මදීන ලිතියමන් බැටරිස් හොඳ මදී දෙව ග්‍රෝ කරන්න ඕන සහ තව ගොඩ දෙවල්තින ග්‍රවිටි බැටරිස් තියෙනවා පම්ප් ස්ටෝරේජ් ෆලෝ බැටරිස් කොම්ප්‍රෙස්ඩ බැටරිස් හෙන වෙනම රිසර්චේරයක් එහෙ තියෙනවා එක ෆිගරව් කර ගන්න ඕන මේ ඊලක අවුරුදු 50-60 ඇතුළත ඒ හොඳ ඉන්ඩස්ට්‍රිය කවුරු ඉගෙන ගන්න කැමතින මේ සහ බයෝටෙක් නියම ඉන්ඩස්ට්‍රී එකක් මේ බට මට තේරණ එක මාර වටිනව කියලා එක වටිනකම් පැහැදිලි කරන්න මට තේරෙන්නේ මොකද මගේ සීන් එක නැති හින්දා ඕකේ හැබැයි ඉතා වටිනවා මොකද මිනිස්සු කන්න බොන්න ඕන අලුත් මේ අඩු ඉඩක ගොඩ වන් ඉගෙන ගන්න ඕනේ වගේ වැඩ ගොඩක් තියෙනවා එහෙ කරන්න ලෙඩ සනීප කරගන්න තියෙනවා ඉතින් බයෝටෙක් කියන්නෙත් ස්පෙෂලි ජීන් එඩිටිං ඔය තියෙනවනේ ජීන් එඩිට් කරන ක්‍රිස්ප ඔය එක ටෙක්නෝජීස් තියෙනවා ඒකත් හොඳ එකක් බව මට පේන හැබැයි මට මේ කොච් විස්තර කරන්න තේරෙන්නේ මොකද මගේ සීන් එක නැති හින්දා ඕකේ ඒ ඇත්ත එක්ක යන තව වර්ඩ් එකක් තමයි ප්‍රොම්ප්ටිං රයිට් මම ටූල් එකට දෙන දේ අනුව තමයි මට අවුට්කම් එක එන්නේ එක වචනයක් වැඩි වුණොත් එන රිසල්ට් එක වෙනස් එක වචනයක් අඩු වුණොත් මේක බලන කෙනෙක්ට ප්‍රොම්ප්ටිං ගැන කිසිම අදහසක් නැහැ මොකද එයා දැන් දන්නේ chat gpt විතරයි එයා ගහන්නේ නිකන් බේසික් දෙයක් ඒකෝට අපිට ගොඩක් කරලා දෙනවා බේස් අපි දැකලා තියෙනවා සමහර ලොකු ප්‍රොම්ප්ට්ස් ටික ඒකේ අවුට්කම් එක වෙනස් වෙනවා කොහොමද හරියට ප්‍රොම්ප්ට් කරන්නේ හරි ඒක හරිම සිම්පල් පළවෙනි ස්ටෙප් නම්බර් 1 ඔය ප්‍රොම්ප්ටිං කියන එක හිතින් අතහැරලා දාන්න එහෙම එකක් නැහැ දැන් මම එහෙම ගොඩ වෙලාට AI පාවිච්චි කරන්නේ මගේ රයිටිං ඇසිස්ටන්ට් කෙනෙක් විදියටනේ හිතන්න හියුමන් රයිටිං ඇසිස්ටන්ට් කෙනෙක් හිටියා දැන් එයාට මම කියන පුතා ඔන්න මොකක්ද ඊශ්‍රායල් ඉරාන් මෙන්න රණ්ඩුවක් යනවා හොඳද මෙන්න මේ ගැන මට මෙන්න මෙම සෝසස් වගේ හම්බුණ සෝසස් 12ක් තියෙනවා මේ සෝසස් 12න් ඔයා මට වීඩියෝ ස්ක්‍රිප්ට් එකක් ලියලා අරන් එනවද කියලා මං කියනවනේ ඉතින් ඒකේ AI එකට කිය අර හියුමන්ට කියන ටිකම අපි ප්‍රොම්ප්ටිං කියලා කම්ප්ලෙක්ස් කරගෙන තියෙනවා කියලාද කියන්නේ අනවශ්‍ය විදිහට කම්ප්ලෙක්ස් කරගන්න එපා it's basic communication clear communication කරොත් එහෙම අර මනුස්සයට තේරෙනවා අරයට ඒක පැහැදිලි කරලා කියන්න මොකද්ද මේ වෙන්න ඕන කියලා සහ දැන් මගේ රයිටිං ඇසිස්ටන්ට් ඉන්න මම යට කියන පුතා මේක අරන් යන්න කියලා එයා දැන් ඔන්න එනවා පැය 6ක් විතර ගිහිල්ලා මලින්ද මෙන්න බඩු කියලා අරන් එනවා තමයි ඊමේල් කරනවා මම බලලා කියනවා මේකේ ඔක්කොම හොඳ හැබැයි තර්ඩ් පැරග්‍රාෆ් එකේ ඔයා දාලා තියෙන පොයින්ට් එකක් ඔයා ඒක වෙරිෆයි කරාද ඒක හරිද කියලා ඩබල් චෙක් කරන්න පොඩ්ඩක් කියලා මම ඔන්න ආයි යවනවා එයාට ඊමේල් එක ඒකම කරන්න AI ටූල් එකටත් හොඳ ඔයා කියවලා බැලුවා මට පේනවා තුන්වෙනි පැරග්‍රාෆ් එක හරිද පොඩ්ඩක් ෆැක්ට් චෙක් කරලා බලන්න එක කියලා ආයි යවනවා එකම වෙනස මගේ රයිටිං ඇසිස්ටන්ට් ආයි එන්නේ තා පැය 2කින් විතර AI ටූල් එකේනවා විනාඩි 2කින් විතර එච්චරයි වෙනස එහෙම හිතන්න යා මිනිස්සෙක් එක්ක වැඩ කරනවා එයාට පැහැදිලි උපදෙස් දෙන්න සහ එකපාරින් වැඩේ වෙයි කියලා හිතන්නත් එපා සහ මම තව පාවිච්චි කරන ක්‍රමයක් දැන් හිතන්න මම ගොඩ වෙලාවට රයිටිං වැඩවලට පාවිච්චි කරන Claude AI මොකද එයාගේ රයිටිං මාර ස්මූත් ඕගොල්ලොත් ඕනනම් පාවිච්චි කරන්න ඊමේල් ලියන්න ඕන වැඩකට අර රොබොටික් ගතිය හරි අඩුයි මිනිස්සෙක් ලිව්වා වගේ වෙනවා Claude AI එකට මම කියනවා මට මෙන්න මෙහෙම වැඩක් කරගන්න ඕන ඒකට ඔයාගෙන් බෙස්ට් රිසල්ට් ගන්න මොකද්ද මන් දෙන්න ඕන ප්‍රොම්ප්ට් එක කියලා එයාගෙන් අහනවා ඒතකොට එයා මට සජෙස්ට් කරනවා ඔහොමනම් ඔයා කරන්න යන්නේ මෙන්න මෙහෙම ප්‍රොම්ප්ට් කරන්න කියලා එයා දෙනවා ප්‍රොම්ප්ට් එකක් මට ඒකම පාවිච්චි කරනවා එතනින් ඉස්සරහට සහ දැන් ඒ ප්‍රොම්ප්ට් එකෙන් දවසක මට අර ඕන රිසල්ට් එක ආවේ නැත්තම් මම එයාට කියනවා hey Claude මෙන්න මේක තමයි මම දැනට පාවිච්චි කරපු ප්‍රොම්ප්ට් එක රිසල්ට් එකක් ආව එක හොඳයි
හැබැයි මෙන්න මෙතන පොඩි අප්සෙට් එකක් තිබේ. අප්සෙට් එකයි කවදාවත් නොවෙන්න මේ ප්‍රොම්ප්ට් එක පොඩ්ඩක් ටියුන් කරලා දෙන්නකෝ. මෙයා තව පාරක් තව ඉටරේෂන් එකක් එක ටියුන් කරලා දෙනවා. මෙන්න මේ ලයින් එක මම වෙනස් කරා. දැන් අද ඉඳන් මේක පාවිච්චි කරන්න කියලා. එහෙම iteratively prompts update කර යන්න පුළුවන් ඒ tool එකෙන් අහලා. මම නිතරම කමියුනිකේෂන් කිව්වොත් කතා කරන විදිහ ඒකට දෙන ඩීටේල් එක. ඔව්. ක්ලෝඩ් AI ගැන ටිකක් එළියට ආව, පර්ප්ලෙක්සිටි AI ආව, ඔව් Gemini ගැන අපි Gemini ආව. තව මොන හරි මම නිකන් සාමාන්‍ය කෙනෙක් තව පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කියන මෙන්න මේ වගේ AI tools ටික පොඩ්ඩක් ඉගෙන ගන්න. තව rules ටිකක් අපිට කියන්න. මම මගේ ඩේලි ඩ්‍රයිවර් ටූල්ස් තියෙනවා පර්ප්ලෙක්සිටි ජෙමිනයි ක්ලෝඩ් ඔය තුන තියෙනවා මම වොයිසෝවර්ස් මං කරන සමහර වැඩවලට ගොඩක් වැඩවලට ඇතරම ඕන වෙනවා ලෙවන් ලැබ්ස් මයිකට පාවිච්චි කරන දැන් බලන්න ඉස්සර මීට කාලෙකට කලින් මගේ වැඩවලට වොයිසෝවර්ස් මං පර්චේස් කරේ ෆයිවගේ දැන් ඒ මිනිසුන්ට ජොබ්ස් නෑ ඇක්සෙප්ටෙඩ් දැන් එහෙම තමයි ඉතින් මේ ලෝකේ යන හැටි දැන් මම ඉස්සර මට වොයිසෝව එකක් ඕනොත් එම ස්ක්‍රිප්ට් එක යවනවා සමහරලාට සමහර ප්‍රොජෙක්ට්ස් වලට ඕන වෙනවා ස්පෙસિෆික් බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන්ද US ඇක්සන්ට් එකෙන්ද එහෙම කතා කරන්න. ඒතර ඒ රටවල් එක්කෙනෙක්ට යවනවා. එයා ඒක රෙකෝඩ් කරලා ෆයිල් එක මට එවනවා. ඒතර මම ඒ වගේ වැඩවලට පාවිච්චි කරනවා. දැන් නෑ ඉතින් මම ලිවන් ලැබ්ස් වලට ගිහලා AI වලින් ජෙනරේට් කරනවා. AI ජෙනරේට් කරද්දී අර අපි කියන අන්කැනි වැලි එක කියලා සමහර ෂුවර් නෑ AIද නැද්ද දන්නේ නෑ පොඩ්ඩක් අර තියෙන පොඩි රොබොටික් ගතියක් ඉතුරු වෙලා. දැන් එහෙම නෑ. කාටවත් හොයන්න බෑ දැන් මේක මේ AI වලින් ජෙනරේට් කරේ අන්කැනි වැලි එක පහු කරන් ගිහින් ඉවරයි. AI tools. But that's also dangerous. Could be dangerous. මේ දැන් කාට හරි දැන් ඔයාගේ මේ අපේ පොඩ්කාස්ට් එකෙන් ඔයාගේ වොයිස් එක ක්ලෝන් කරලා අපි දෙන්න මෙතන හෙන අසභ්‍ය වචනෙන් බැන ගන්න වගේ හදන්න පුළුවන්. ඒවට ඉතින් rules and regulations එන්න ඕන. මේ ඒ වගේ දේවල් කරන්න ගොඩක් platforms උත් ඒකට මහන්සි වෙනවා. ඒක ෂුවල් ගොඩක් තැන්වල ඉතුරු වෙන්න පුළුවන් ගිහිල්ලා. දැන් කාලයක් ගියාම දැන් ඔන්න අපි දෙන්න රණ්ඩු වෙනවා. මිනිස්සු දැනගන්න අයෝමන් රැවටුනන එක AI ජෙනරේටඩ් එකක් නේ කියලා ටිකක් කල් ගිහිල්ලා සමහරලාට ඉන්ටර්නෙට් කියන එක totally unusable information source එකක් වෙන්න පුළුවන්. දන්නේ නැහැ මොකද reliable වෙන්නේ කවුරුත් මුකුත් විශ්වාස කරන්නේ නැද්ද ඉන්ටර්නෙට් එකේ තියෙන. මොකද මොකක් හරි දැකපු ගමන් AI ජෙනරේටඩ්ද කියලා අපි බලනවා. ඒක එක පැත්තක්. සමහරලාට මිනිස්සු මීට වඩා ගොඩ ෆැක්ට් චෙක් කරන්න පුරුදු වෙන්න පුළුවන්. දැන් මමයි මගේ වයිෆු එහෙම මේක නිතරම කරනවා. දැන් මොකක් හරි ඉමේජ් එකක કોઈ වීඩියෝ එකක් දැක්කම කියනවා මම දැක්ක මෙන්න මෙහෙම වීඩියෝ එකක් ඇත්තද? හොඳද? එහෙම නැත්නම් මට මෙන්න මෙහෙම නිවුස් එකක් දැක්ක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන පර්ප්ලෙක්සිටි වලට අප්ලෝඩ් කරලා අහනවා හේ පර්ප්ලෙක්සිටි මෙන්න මෙහෙම නිවුස් එකක් ආවා මේ බිලියන් 16ක් ලොගින් ක්‍රෙඩෙන්ෂල්ස් හැක් වෙලා ඇත්තද? ඒක නෑ ඇත්තටම හැක් වෙලා. ඔහොම එයා ෆැක්ට් චෙක් කරලා කියනවා මට ඒ දා. එහෙම සමහරලාට හොඳටම හැමදේම ෆැක්ට් චෙක් කරන කමියුනිටි එකක් හැදෙන්නත් පුළුවන්. ඉන්ටර්නෙට් totally unusable වෙලා නිකන් ඉන්ටර්නෙට් එක කවුරුත් යන්නේ නැති වෙන්න පුළුවන්. සහ අර දැන් මම මේ TikTok එක දැක්කේ මේ විස්තර එක මේ ගැන මේ සීන් එකේ ඉන්න කෙනෙක් එක්ස්ප්ලেইন කරනවා මේ කොහේ ගිහින් ඉවර වෙන්න පුළුවන්ද කියලා. දැන් එක්සැම්පල් දැන් ඔයා ෆිට්නස් සීන් එකේ ඉන්න කෙනෙක් හැමෝම තමන්ගේ ඇඟ නිකන් අර අන්බිලියබල් ලෙවල් එකකට එන්හෑන්ස් කරගන්න පාවිච්චි කරනවා ස්ටෙරොයිඩ්ස්. දැන් එතකොට අපිට ෂුවර් නෑ මේ මිනිස්සයා ස්ටෙරොයිඩ්ස් වලින්ද මේ ඇඟ හදන් තියෙන්නේ. දැන් ඒ තියෙනවනේ දැන් ඕක තමයි AI වලින්ද මේක හැදුවේ ඇත්තද දන්නේ නැහැ කියලා හිතනවනේ. එතකොට අපි කම්ෆර්ට් එකට මොකද කරන්නේ? අපි යනවා 1960s 70s කාලේ මිනිස්සුන්ට ඒ වින්තුර බලනවා. ගරන්ටීඩ් නේ. ඒගොල්ලෝ මුකුත් කරලා නැහැ කියලා. හොඳද? ඊළඟට ඉතාම සුන්දර කාන්තාවක් ඉන්නවා නම් සමහරලාට එයා ලිප් ෆිලර්ස් කළා බෝටොක්ස් මන් දන්නේ ඒ දෙක විතරද කොහෙද එහෙම තියෙනවනේ ගොඩ ටෙක්නොලොජි තියෙනවනේ ලස්සන වෙන්න පාවිච්චි කරන හරිද දැන් ඇත්තද දන්නේ නැනේ මේ දකි දෙක එතකොට අපි මොකද කරන්නේ අපි ටිකක් අවුරුදු 20ක් 25ක් රිවයින් කරොත් අර පොඩි කම්ෆර්ටින් ෆීලිං එකක් එනවනේ ඒ හින්දා සමහරලාට මේ මිනිස්සු පොඩ්ඩක් නිකන් පරණ දේවල් බලන්නත් පුරුදු වෙන්න ඉඩ තියෙනවා දැන් මේ මම මේ ගිය සතිය බැලුවේ 1998 මූවි එකක් ඒක බලද්දි මට හිතුණා දැන් මේකේ මුකුත් AI නෑ. මේකේ VFX උත් මාරේව නෑ. ඉන්න මිනිස්සුත් සාමාන්‍ය මිනිස්සු අතර පොඩි නිකන් කම්ෆර්ටින් ගතියක් දැනුණා මට ඒක බලද්දි ඒ වෙලෙත් හිතුණා මේ එහෙම එන්නේ ඒ වගේ තැනක් ගිහිල්ලත් මේක ඉවර වෙන්න පුළුවන් කියලා. බලමු interesting times ahead. ඔව් ඉතින් එහෙම තමයි ඉතින් humans-ලා එහෙම තමයි humans-ලා කියලා කියන්නේ nature එක accept කරන පරිසරයේ මෙහෙම තියෙනවා ඒකට මං අනුවර්තනය වෙලා මං ඉන්නවා කියන සත්තු జాතියක් නෙමෙයි අපි මේක වෙනස් කරන සත්තු జాතියක්. ඒ අපේ හැටි. දැන් අපි විතරක් නෙමෙයි අනිත් සතුත් එහෙම කරනවා. දැන් මේ වේයත් උඹසක් බඳිනවානේ.
වේ තුඹසක් බැන්දම අපි වේයට බනින්න ෑනි මූ තුඹස බැන්ද කියලා ති අපි ටඩිය ලොකු තුඹසක් බඳිනොද බර්ජ් කලිෆා වගේ එකක් තික ලොකු තුඹසන්නේ ඒකට බන්න කියන බනින්න එපයි මිනිස්සුගේ හැටි නේච එක අපි කරන වැඩත් ඔක්කොම ස්වභාධර්මය කොටස් තමයි AI agents පොඩ්ඩක් මට කියල දෙන්න මේ කන්සෙප්ට රයිෝ ඒ ඒජන්් කල කියන්නේ අපිට ඒයි ටූල් එකක් පාවිච්චි කල සිංගල් ටාස්කයක් කරන්න පුළුවන් හැබයි සමහර වැඩ තියෙනවා ඒ වැඩේ කම්පලීට් කරන්න වැඩ ගොඩාක් කරලා ඒ වැඩ ගොඩ කන්ටෙක්ෂුවලි කනෙක්ට් කල්ලා උත්තරයක් ගන්න ඕන එහෙම දේවලට අපි ඒජන්ස් පාවිච්චි කරන කොම්පලෙක්ස් ටාස්කයක් අපි යට දෙනවා ගොඩ වෙලාට මේ වගේ ඒජන්ටික් ටූල් එකක් ම රීසර්ච් වලට පාවිච්චි කරනවා ඒකොල්ලො මුලින්ම බලන ප්‍රිලිමිනරි ස්ටඩිය එකක් කල්ල මන් දෙනවා රීසර්ච් එකක් කරන්න බෙන්ජමින් නැතනයාහුගේ ඉතිහාසය ගැන හො එතකොට යාගේ ළමා කාලේ එහෙම ගොඩ දෙවල් පොලිටිකල් ගොඩ රිසර්ච් ඒරියා ගොඩකට මේක යන්න ඕන එතකොට ගොඩ වෙලාට ඒජන්ටික් ටූල් එකක් පාවිච්චිකරොත් එයා මුලින්ම ගිහිල්ල මේක අවුට්ලයින්නයක් මට හදලා දෙනවා තිල තින මේ අවුට්ලයින්න එක ඕකේද කියලා ඊට පස්සේ එයා ගොඩ AI ඒජන්ස් ඩිප්ලෝයි කල්ලා විස්තර ගොඩක් ගෙනල්ලා එක්කෙනෙකින්න එයා ඉන්න මේ විස්තර එන විස්තර ඔක්කොම අර කටිනිටික තියාගෙන සින්තසයිස් කරන්න යාගේ ජොබ් එකක තවක් කෙනෙක් යනවා යාගේ පොලිටිකල් විස්තර හොයන්න එහෙම මේ විස්තරොක්කොම හොයන්ගේ එක තැනකට ගෙනල්ලා එහෙමක නොව එකක් තව ගොඩ ඔයගේ එක්සාම්පල්ස් තියනවා තව ඒජන්ස්ලා වාට හදන්න පුළන් වෙබ් එක බ්‍රවස් කල්ලා විස්තර ගෙනල්ලා අර ගොඩ කටිය කරේ ඩේට එන්ට්‍රී ජොබ්ස් අතනින් කොපි කල්ල මෙතැට දානවගේ ෆෝමට් එක වෙනස් කරන ඔකොට මේ ඒජන්ස් දැන් පාවිච්චි කරන්න පුළන් හෙම ජොබ්ද කවර කරන්නවනං ඒ ගොඩකල් කරන්න හම්බෙන්න දිගාන්සකක් වෙන්න පුලන් බට පැක්ටිකල් කොහොමද මගේ ඒජන් කෙනෙක් හදාගන්න මම මේ ගැන කිසිම දෙයක් දන්නති කෙනෙක් න මටත් වන ඒජන් කෙනෙක් හදාගන්න කොහොද ඔක්කරන්න ප්‍රක්ටිකල ඒක ඇත්තටම අපි මුලින්ම බලන්න ඕන මොකක්දවගේ ප්‍රබ්ලම් එක ප්‍රබ්ලම් එක කරෙක්ලි ෆ්‍රේම් කරගන්න ඕන ඊළඟට ප්‍රබ්ලම එක කරෙක්ලි ෆ්‍රේම් කරගත්තර පස්සේ අපි දැගේ ප්‍රබ්ලම එකට සොලියෂන් හවාගෙන යනවනේ සොලියෂන් හවාගෙන යනකොට අපිට එකතනක හිතෙන්න්න පුළුවන් මෙන්න මෙතැන්ට අපිට ඒයි දාන්න පුළුවන් කියලා එන්න එහෙම එන්න ඕන ඊට පස්ස අපිට හිතන්න පුළන් අපි ප්‍රබ්ලම් එක දැන් තියෙන අපි වැඩ දාසයක් කරන්න දාසයෙන් 4කට ඒයි ඕන එතොට අපිට පුළුවන්ගේ 4ම එකට එකක් කනෙක්ටඩ් නම් ඔන්න ඒ ඒජන්ස්ලා ඩිප්ලෝයි කල් ඒ වැඩ 4 කම්පලීට් කල් ඒක අවුට්පුට් එක මෙතැන්ට බාර දෙන්න ඔන්න එහෙම එකට දාන්න පුළුවන් මුලින් බලන්න මොකද ප්‍රබ්ලම් එක කියලා මොකදම යස් කර ටූල් එක මේ ඒජන්ට ඉවිලාට තමයි බලන්න වෙන්නේ ප්‍රශ්න දිහා බලලා ප්‍රශ්න දිහා මුලින්ම ක්වෙස්චන් ප්‍රබ්ලම් එක ෆ්‍රේම් කරන්න ඇතරම මේ මිනිස්සුන්ට දැන් මෙතනින් ඉස්සරට තියෙන ලොකුම් වැඩේ තමයි මොකක්ද නිවැරදි ප්‍රශ්නහන එක ප්‍රශ්නවලට උත්තර ප්‍රබ්ලම් එකට සොලියෂන් ඒවා AI ටූල්ස් මක කොගනටව බිහේවිය කොගනටව ටූල්ස් තියෙනවන දැන් අපිට ඒගොල ඒව කරයි අපිට දැන්තින ජොබ් එක මොනවද විසඳී යුතු ප්‍රශ්න කියලා තීරණය කරන්න ඕන හිතන්න අපිට රීසර්ච් එකක් කරන්න ඕන මිනිස්සුන්ට දාඩිය දාන්න නැති ඉතාම තුනී ඒත් ඉරෙන්නෙත් නැති ෆැබ්‍රික එකක් හදන්න ඕන ඔකට රීසර්ච් කරන්න ඒ ටූල් එකට බාර දෙන්න ඒකේව කම්බිනේෂන් හොයලා මෙන්න මලින්ද මෙන්නවන් හවාගත ක්‍රම 3ක් කියලා බලන මොකක්ද පලවෙනි එක මේක හොඳයි එහමනේ එහෙම කල දෙවනිය කොහොඳයි මොක දෙවනික මනිෆක්ෂ කරන්නත් ලේසි ප්‍රබ්ලම් ඇන් ජජ්මන් තම අපේ කෑල්ල මැද කෑල්ල ටූල්ස් වලින් කරයි දැන් කැල්කුලේට එකෙත් එහෙමනි ප්‍රබ්ලම් එක අපි දෙනවා ගාන හදලයා උත්තරේ ගෙනත් දෙන අපි දැන් එක ජජ් කරන්න යන්නෙත් නැමකද අපි බිලිව් කරන එක හරි කියලා හරි කියලා ඉතින් මේ වගේ එකදී එහෙමද අපේ දැන් අපේ ජොබ් එක මොනවද ප්‍රශ්න කියලා හොයන එක ඒ ප්‍රශ්නට උත්තරය මේක් සෙන්ස්ද කියලා ජජ් කරන එක ඕව තමයි අනාගතය ඉතා වටිනා ස්කිල්ස් වෙන්න මිනිස්සුන්ගෙන තම් ප්‍රශ්නට උත්තරය හොයන්න ටූල්ස් තියෙන එකලෝ ඒවා හොයලා ගෙනත්දී ආයතන අද තියෙන ලෙවල් එක කෙනෙක්ට මුළු බිස්නස් එක මිනි රිසර්ච් එක ඉඳං ප්‍රොඩක්් ඩෙවලප්මන් මාර්කටිං ප්ලෑන් ඩිස්කටන් ඩිස්ට්‍රිබියෂන් කටන් ප්ලන් මේ ඔක්කොම මේ ඒ එක ඇතුළම කරන්න පුළුවන් ඒට බිස්නස ඒ ඕක ඇතුළ කරන්න පුළුවන් අයිඩිය එක ඉදම්ම ඒයි වලින් බ්‍රේන් ස්ටෝම් කරන්න පුළුවන් ඔය ඔක්කොම දේවල් මං කරනවා හැමදේම් බ්‍රේන් ස්ටෝම් කරන්න පුළුවන් දැන් හිතන්න ඔයිටටියක් කම්පලිකේට අපි දෙයක් ගම මම වීඩියෝ එක තම්නේල් එකයි ටයිටල් එකයි ලියල තියෙනවා මම දැන් මට ඕන දැහිතන් මේ වීඩියෝකට තම්නෙල් ලෙහු ටයිටල් ලෙහු දානවනේ එතර මං කියනවා හෙයි ජෙමිනායි ඕකලෝඩ් පර්පලෙක්සිටි යුෂුවලි ජෙමිනායෝ පර්පලෙක්සිටියෝ කලෝඩ් මං කියනවා මේ තියෙන මගේ වීඩියෝකට හදපු ටයිටල් එකයි තම්නෙල් එකයි මගේ ටාගට් ඕඩියන්ස එක මේක
මගේ ටාගට ෝඩියන්ස් පර්සෝන එකතුන මං කෙලින් පේස්ට් කරනවා තැන්ට මෙන්න වයස්සීමාවල් වැඩිපුර 70ක් විතර පිරිමිසියට 30ක් ගැහැනු එහෙම කියනවා මේගොල්ලන් මේ තම්නේල්ලකට ආසවෙයිද ඔයා මොකද හිතන්නේ හොඳ තකොට එයා කියරන මේක මෙහම හොඳයි මෙහම හොඳයි හැබැයි මෙන්න මෙතන මෙන්න මේ පාට පාවිච්චි කරමු මොකද මිලේනිියල්ස්ලා සාමාන්‍යෙන් කැමති මියටඩ් කලස්වලට හැබ ජෙන්සියස්ල කැමති ටිකක් කර සචුරේට පප්වෙන කලස්වලට දැන් අපි හැමතර පේන ඔගලොන්ගේ ඔගල සමට ප්‍රඩක් ලයින් ටික වෙනස් කරන පපි කලස්වලට බේද මගේ වයස කට්ටියක් කැමති මියටඩ් කලස්වලට මේ ඔන්න ඔහොම එකක් කෙනස් තව වර්ෂණ එකක්වාට හදන්න පුළුවන් තම්නෙල්ලක අර කියපු ෆීඩ්බැක් අදදාල ඔරිජිනල් වර්ෂණ එකක් තියෙනවා මේකත් හදනවා දැගුන්වාග දෙකක් තියෙනවා ඔය දෙකම අප්ලෝඩ් කරන්න පුලන් YouTube එකට AB ටෙස්ට් එකකට අන්න ඒවගේ බ්‍රේන් ස්ටෝමිං වලට මේක පාවිච්චි කරන්න පුළුවන් මම කරනවා මේ වීඩියෝකටා කරන්නේ වේඩියක අපි කරන්න ඉන්ට්‍රන්ස්පේරන්ස් අපි එහෙම කල්ලන අපි අතරම තම්නෙල්ල ආදනවා දාන කොමත් මේ පුඩි නොලෙජ්ජකින් අපි මේ වීඩියෝකට අපි ටෙස් කළ බාන YouTube එකට තම්නිල් 3ක් අප්ලෝඩ් කරන්න පුළුවන් ඇත්තරම තම්නිල් 3ක් අප්ලෝඩ් කළ AB ටෙස්ට් කරන්න පුළුවන් ඒ ඇත්තර මේ AB ටෙස්ට් එකේ උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒ කියන්නේ හිතන්න සම්පූර්ණ වෙනස් තම්නෙල් 3ක් අප්ලෝඩ් කරොත් හිතන්න දෙවනි තම්නෙල් එක හොඳ වුණා කියලා but what does that mean අර අපිට මුකුත් ගන්න බෑනේ ඒ හින්දා මොකක් කර එක කන්ට්‍රෝල් වේරියබල් එකක් වෙනස් කරලා බලන්න එක පාටක් මේකේ රතු පාට මේකේ නිල් පාට අරකේ රෝස පාට එහෙම මාර දේවල් එතකොට අපි දන්නවා වැඩ කරන්නේ නිල් පාට කියලා හැබැයි නතු සම්පූර්ණ වෙනස් තුනක් දැම්මොත් එහෙම එකක් තේරුණා කියන එකකින් මුකුත් මේ ප්‍රයෝජනයක් නැහැ Apple නම් එක Apple එකක් රතු පාටයි අනිත් Apple එක කොළ පාටයි හැබැයි ඔක්කොම Apple අනිත් Apple එක ලා රෝස පාටයි එතකොට අපි දන්නවා මිනිස්සු ක්ලික් කරේ කොළ Apple එක කියලා ඔන්න දැන් ඔන්න හොඳයි හැබැයි ඔයා එතනට අලි ගැට පෙර ගෙඩියකුයි Apple ගෙඩියකුයි පොල් ගෙඩියකුයි තිබ්බොත් මිනිස්සු හැමෝම පොල් ගෙඩිය ක්ලික් කරාගෙන it doesn't mean anything අර තුනත් එක කම්පෙයාර් වෙලා ඒ හින්දා මේ එහෙම කරන්නත් පුළුවන් මෙහෙම කරන්න කියලා මට කිව්වෙත් AI tool එකම තමයි right okay control variable එකක් මාරු කරන්න කියලා මේ මුළු thumbnail එකම හොගාලා කන පිට ගහන්න එපා කියලා AB test කරද්දි මලින්දට හම්බෙලා තියෙන හොඳම life advice එක මොකක්ද ඒකන පොඩ්ඩ හිතාගන්න අමාරුයි හැබැයි මම ලයිෆ් ඇඩ්වයිස් එකක් කටියට දෙනවනං නිකම් මට අහන්න හම්බෙච්ච ගොඩාක් දේවල් එකතු කල්ලා අපි ජීවත් වෙන රටේ සල්ලි හම්බ කරනවා කෙනක ඩීමනයිස් කල්ලා තියෙනවා අපි ජීවත්වෙන් එහෙම රටක එහෙම නෑ හොඳ ඒක එහෙම නෑ ඊළඟට උන් මිච්චරක් සල්ලි හම්බ කරම ඇති කියලත් කියන එහෙමත් නෑ හොඳද මොකද මේ ඔයා සල්ලි හම්බ කරනකොට එක්තරා ප්‍රමාණයක් සල්ලිවා හම්බ කරන්නේ බත් කටක් කන්න තමයි හොඳද හැමෝම එහෙමනේ හැබැයි එක ප්‍රමාණයක් එහාට ගියාට පස්සේ ඔයාගේ සල්ලි කියන්නේ මේ ඊළඟ බත් කටකන්න නෙමෙයි එක තියෙන්නේ ඒක ඔයාගේ key performance indicator එක සල්ලි කියන්නේ මොකක්ද මම ලෝකයට ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වෙනවා ලෝකයක් පිළිගන්නව මම ප්‍රයෝජනවත් පුද්ගලයෙක් කියලා ඒ ඇග්‍රීමන්ට් එක මගේ account එකට සල්ලි වැටෙනවා කියන එක ඒක ඒ විදිහට දකින්න ලෝකයට ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වෙන්න කෝටියක් වටින මිනිසෙක් වෙන්නවා කෝටියක් වටින මිනිසෙක් වෙන්න නම් ඔයා කෝටියක් වටිනා දේවල් පෘථිවි වාසීන්ට දෙන්න ඕන ඊළඟට පෘථිවි වාසී දැන් මම හිතන් හිටියට වැඩක් නැහැ නේ කෝටියක් වටිනවා කියලා පෘථිවි වාසීනුත් හිතන්න දැනගන්න ඕනේ පෘථිවි වාසීන් මුලින්ම දැනගන්න ඕන පස්සේ ඒගොල්ලොත් එකඟ වෙන්න ඕන මේ බලන්න මලින්ද එලකොල්ලා කෝටියක් වටින දේවල් හදලා කියලා ඒගොල්ලෝ ඔන්න පේ කරනවා ඒකට එතකොට මගේ account එකට කෝටියක් වැටෙනවා එතකොට තමයි මම කෝටියක් වටින මිනිසෙක් වෙන්නේ එන්නේ මේ විදිහට key performance indicator එකක් විදිහට සල්ලි කියන එක පාවිච්චි කරන්න මේ ඉස්සරි නමත් එහෙම තමයි ඉස්සර රන් කහවණු තිබුණා ස්ටර්ලින් පවුන්ඩ්ස් ඩොලර් වලට කලින් තිබුණ ස්ටර්ලින් පවුන්ඩ් එක ඊට කලින් තියෙන්නේ නැති ඔය අපි කියන්නේ හරක බාන වතු පිටි ගොඩින් මෙච්චරයි මඩින් මෙච්චරයි ඒ මිනිස්සුන්ගේ මම කොච්චර යූස්ෆුල් මිනිස්සෙක්ද කියන එක ගැන ඉන්ඩිකේටර් එකක් ඒක ඒ විදිහට පාවිච්චි කරන්න මොකද අපිට ඒක මගේ ඇරිලා තියෙනවා අපි හිතනවා මේ ඩීමනයිස් කරලා තියෙනවා මේ සල්ලි හම්බ කරනවා කියන එක මොකද සමහර අය කියන සල්ලි වලින් මයින්ඩ් එපා කියලා නමුත් ඒක වෙනවා සල්ලි වලින් තමයි මනින්න වෙන්නේ සල්ලි වලින් තමයි හැම එකම දැන් හිතන්න කවුරු හිතනවා නම් දියුණුව කියලා කියන්නේ ඊටමත් උණුසුම් හදවතක් තියෙන සාහිත්‍ය පොතපත කියවන මිනිස්සු ඉන්න රටක් කියලා yes එක දියුණුවේ ලක්ෂණයක් මම පිළිගන්නවා හැබැයි හිතන්න
ඔයා දුප්පත් නං වට පොතක් ගන්නවා සල්ලි නැත්තා හොද එතකොට කොහොමද අරටික පොෆෝමනි මේ ඔක්කෝම් වැඩ කරන්නේ අපේ අර කවුරුත් විශ්වාස කරන්න ආසන ඇති පිළිගන්න ආසන ඇතිකර රීසෝසස් උඩ අද ඒක ඩොල තමයි හොද හැබැයි සමහට අනාගතිදික ක්‍රිප්ටෝ කරන්සිවේ මීට කාලෙකට කලින් ඔයාගේ කොච්චර වාට ඉඩන්තියද කියනකින් මීට කාලෙකට කලින් තිබුණේ කොච්චර වී ගෝනි ගානක් හැදුවද කියනකින් මීට කාලෙකට කලින් සත්තු කීයක් මරං ආවද කියනකින් හද ඉතිං ඒකෙන් තමයි වගේ අර කොච්චර ප්‍රෝජනවත් මනුස්සේද ගෙනක තීරණය වෙන්න ඉතිං මේක නන් ප්‍රෆිට් එකට ඇප්ලිකබ හිතන්නවා නන් ප්‍රෆිට්යක් කරන්නවා මිනිස්සුවට කෝටියක් ඩොනේට් කරනවා කෝටියක් වටින නන් ප්‍රෆිට් එක හද ඉතික ඒක විදිර පාවිච්චි කරන්න එක ඩීමනයිස් කරගන්න එපා මේ දැන් හොඳ පැත්තර කැරකෙනවා මට පේනොද ස්පෙශලි ජෙන්සියර්ස් ලහෙම මේ ඔය පරණ බස් සහන්න එකගොල්ලෝ තේරනො මේ වෙල්ත් ක්‍රියේෂන් කියන එක ඉම්පෝර්ටන් දෙයක් කියලා මේ ඒකට ෆෝකස් කර thank you for coming on the show right දේවල් අපි ඉගෙන ගත්තා හම්බෙමු ආපහු තව දේවල් කතා කරන්න right thank you and stay tuned for the next episode